සුබ දවසක් සියලුම දෙනාට. අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ඊටමත්ම වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. ඒක තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. සමහර ලාවට මේ සමාජය තුළ මේ කාලේ ලෝකෙත් හැමතැනම වගේ පොඩි මතභේදයකට තුරු දීලා තියෙන කරුණු රසක් අඩංගු එකක්. හැබැයි මේක හරියට ලියා ගන්න එක ඊටමත්ම වැදගත් වෙනවා. මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගේම රාජ්‍ය නිලධාරීන්ට ඒ වගේම තමයි ඔය ස්වේච්ඡා සංවිධානවල වැඩ කරන ඒ වගේම තමයි සිවිල් ක්‍රියාකාරකයින්ට වගේම අපේ ගම්වල වැඩ කටයුතු කරන ඒ සමිති සමාගම් වල ඉන්න නිලධාරීන්ට ගැහැණු පිරිමි ඒ සියලුම දෙනා වගේම තමයි අම්මලට තාත්තලට දූ දරුවන්ට මේ සියලු දෙනාම තමන්ගේ ඔළුවේ නිවැරදි චිත්‍රයක් හදාගත යුතු දැනට තියෙන අපේ වැරදි යම් ආකාරයේ ඉගෙනුම් පද්ධතියක් තියෙනවා නම් ඒ ඉගෙනුම් පද්ධතිය නිවැරදි කළ ගත යුතු මාතෘකාවක් තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව මාතෘකාව අපි අරගත්තොත් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. හොඳයි, ඉස්සෙල්ලාම අපි බලමු මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා කියන්නේ මොකක්ද? මේක බොහොම සරලව අපි අරගෙන බලමු. අපි දන්නවා මේ සමාජයේ ගැහැණු පිරිමි කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒතර ගැහැණු හා පිරිමි කියන දෙගොල්ලෝ ගත්තහම ඔවුන් වෙනස් වෙන්නේ මූලික වශයෙන්ම ඒ ලිංගික අවයව හා ප්‍රජනනය හා සම්බන්ධ කාරණා අනුව අපි දන්නවා මෙන්න මේගොල්ලෝ පිරිමි කණ්ඩායම, මෙන්න මේගොල්ලෝ ගැහැණු අය කියලා අපි වෙන් කර ගන්නවා. එතකොට මේක තමයි අපි පිරිමි භාවය නැත්තම් ගැහැණු භාවය කියලා අපි හඳන්නේ. ඒක ඇත්ත සෙක්ස් නැත්තම් මේල් ෆීමේල් කියන එක අනුව ඒ බෙදෙන එක ඒක තීරණය වෙන්නේ මේ බයොලොජිකල් නැත්නම් ජීවවිද්‍යාත්මක සාධක මත තමයි ඒක තීරණය වෙන්නේ. කෙනෙක් පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද ඒ අතර යම් අවස්ථාත් තියෙන්න පුළුවන්. නමුත් අපි බහුතරය පිළිබඳව සාකච්ඡා කරලා ගමු. එතකොට මේ පිරිමිකම හා ගැහැණුකම කියන එකට මේ අමතරව අපි දන්නවා මේ සමාජය තුල තියෙන ඒ කතිකාව මොකද්ද? එතකොට අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ පිරිමි බව ගැහැණු බව. හැබැයි මේ පිරිමි බව හා ගැහැණු බව වගේම අර මම කලින් කිව්වා වගේ අපේ තියෙනවා පිරිමිකම හා ගැහැණුකම කියලා එකකුත් අපි සාකච්ඡා කරනවා. දැන් පිරිමි භාවය අපි ගත්තොත් අපි බාහිරව අපිට අඳුර ගන්න පුළුවන් මේ ඉන්නේ පිරිමි ළමෙක්, ගැහැණු භාවයේ මේ ඉන්නේ ගැහැණු ළමෙක්, මේ ඉන්නේ කාන්තාවක්, මේ ඉන්නේ පිරිමි කෙනෙක් ජීව විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් ඒ අතරතුරේ අපි කතා කරනවා මේ පිරිමිකම හා ගැහැණුකම කියලා එකක්. අන්න ඒකට තමයි අපි කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නැත්නම් සමාජ ස්ත්‍රී පුරුෂ භාවය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජෙන්ඩර් කියන වචනෙන් හඳුන්වනවා. එතකොට අපි මේ කතා කරන එකෙන් මම ඉස්සල්ලාම කියන්න ඕනේ මේ ජෙන්ඩර් තවදුරටත් ස්ථාපිත වීම නෙමෙයි වෙන්න ඕනේ. අපිට අවශ්‍ය මේ ජෙන්ඩර් එකෙන් අපිව කොහොම නිදහස් කරගන්න. අපේ ඔළුව ජෙන්ඩර් එකෙන් නිදහස් කරගන්න පුළුවන් නම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා කියන මේ සමාජයෙන් අපිට දාපු එකෙන් නිදහස් කරගන්න පුළුවන් නම් ඒක පිරිමින්ටත් යහපතක්, ඒ වගේම තමයි ගැහැණුන්ටත් යහපතක්. සියලු දෙනාටම ඒකෙන් හොඳක් තමයි මේ සමාජය තුළ සිදුවෙන්නේ කියන එක මේක දිගටම අහන් ඉන්න ඔබට පසුව අනිවාර්යයෙන්ම වැටහෙනවා. දැනටත් ඔබට යම් අවබෝධයක් තියෙනවා නම් ඒවත් එක්ක මේ සාකච්ඡාවේ දිගටම රැඳිලා අපි ඉදිරියටම යමු. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක යටින් එක ගැන ඉදිරිපත් කළොත් අපිට යම් අවස්ථාවලදී අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හොඳයි. මම මේ ලංකාවේ විවිධ පළාත්වල ගිහිල්ලා ඒ වගේම තමයි ජාත්‍යන්තරිකවත් විවිධ රටවලදී මතුකරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ පිරිමිකම කියලා කියන්නේ මොකද්ද? ගැහැණුකම කියලා කියන්නේ මොකද්ද? දැන්ට ඕගොල්ලන්ගේ ඔළුවෙත් මම පිරිමිකම කිව්ව ගමන් ඕගොල්ලන්ගේ ඔළුවේ එක්තරා අදහසක් මතුවෙනවා. ගැහැණුකම කිව්වමත් ඕගොල්ලන්ගේ ඔළුවේ එක්තරා චිත්‍රයක් මතුවෙනවා. එතකොට මම ඉස්සෙල්ලාම කියනවා දැන් මේක පොඩ්ඩක් නවත්තලා හරි කමක් නැහැ. ඕගොල්ලන්ගේ ඔළුවට ආපු ඒ පිරිමිකම කිව්වහම ඔළුවට ආපු කාරණා මොනවද? ගැහැණුකම කිව්වහම ඕගොල්ලන්ගේ ඔළුවට ආපු කාරණා මොනවද කියන එක ගැන පොඩ්ඩක් සටහනක් දාගන්න. මම මේකට ඉංග්‍රීසියෙන් කිව්වොත් පිරිමිකම කියලා කියන්නේ masculinity කියන එක. ගැහැණුකම කියලා කියන්නේ femininity කියන එක ගැන අපි ඒක ගැන මොකක්ද අපිට හිතන්නේ? ආන්මෙයි පෙන්මෙයි දෙමළ භාෂාවෙන් කියනවා නම්. ඉතින් මෙන්න මේ විදිහට පිරිමිකම හා ගැහැණුකම කියලා ආවොත් අපේ ඔළුවේ එන්නේ මොකද්ද කියන එක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලලා අපි ඒක ලියමු ඉස්සෙල්ලාම මේක ඇතුලේ. හොඳයි. එතකොට අපි ඒක ගැන තියෙන එකකුත් අපි පොඩ්ඩක් ෂෙයා කරගත්තොත් අපි ඉස්සෙල්ලාම මේ ගැන මේ අහලා බලුවොත් එහෙම කාර්යය මොකද්ද මේ කියන්නේ කියලා.
මේ පිළිබඳව මමත් ලියපු පොතක් තියෙනවා. ඉතින් මේ පොත ආශ්‍රිතව තමයි මේක කියන්නේ. පිරිමිකම හා ගැහැණුකම ලෙහා ගැනීම කියන එක. එතකොට ඕගොල්ලොත් සමහරක් වෙලාවට පුහුණු කරුවෝ හැටියට මේක සවන් දෙන ඔබ මේ මාතෘකාව සමාජයේ ගිහිලා කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොටත් මේක පිළිබඳව සාකච්ඡා කරනකොට අපි ඉස්සෙල්ලාම අහන්න ඕන කාරණේ තමයි ප්‍රජාව තුළ සාකච්ඡා කරලා මේ පිරිමිකම හා ගැහැණුකම කියලා ඇහුවාම අපේ ඔළුවට එන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඒක ඉස්සෙල්ලාම අපි අර ගන්න ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා. මේක ගන්න එකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ තමයි ඒක අපි තවදුරටත් තහවුරු කරන්න අරකයි. අපි ඒක සම්පූර්ණ ඒක මිනිසුන්ගේ ඔළුවෙන් ඊට පස්සේ ඉවත් කරන හැකියාව ඔබට තියෙනවා නම් තමයි ඔබ මේ ප්‍රශ්නේ සමාජයත් එක්ක කතා කරන්න යන්න ඕනේ. මේක ඉදිරිපත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ මේ සංවාදයට සවන් දුන්නාම අපේ මේ පාඨමාලාවට මේ අද දවස ඒ වගේම තමයි අපි තව වැඩසටහන් දවස් දෙක තුනකින් අපි මේක සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කරනවා. එතකොට ඔබට අනිවාර්යයෙන්ම විශේෂඥතාවයක් තියෙනවා මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ නිදහස් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට. හොඳයි අපි ගත්තොත් එහෙම අහපු තැන් වලින් ආපු කරුණු ගණනාවක් අපි මේ විදිහට අපි අරගත්තොත් එහෙම අපි කියනවා ඉස්සෙල්ලාම කොහොමද එන්නේ පිරිමිකම කිව්වම අපේ ඔළුවට එන්නේවා තමයි මේ හුඟක් තැන් වලදී ආපු කතා සමහරක් ඒවා මේ කාන්තා සමිති රැස්වීම වලදීම කාන්තා නායිකාවන්ගෙන් ඇහුවාමත් ඒගොල්ලෝ මේ විදිහටම කියනවා මොකද්ද පිරිමිකම කිව්වම එඩිටර් හොඳ පෞරුෂයක් තියෙන නායකත්වයේ තියෙන තීරණ ගන්න පුළුවන් තරකානුකූල ශක්තිමත් තරඟකාරී සැරපරුෂ බලවත් බොහොම ස්වාධීන ඒ වගේම තමයි බලයෙන් යුක්ත අධිකාරියෙන් යුක්ත හැඩි දැඩි අවංක මහන්සි වෙන මෙන්න මේ වගේ චිත්‍රයක් අපේ ඔළුවට දාලා තිනවා සමාජය තුලින්. ඒතකොට මේ වගේ අදහසක් ඔබටත් සමහර ලාවට එන්න ඇති මේ පිරිමිකම කියන්නේ මොකක්ද කියලා අහුවහම. හොඳයි මීට සාපේක්ෂකව අපි අහුවොත් එහෙම ගැහැණුකම කියලා කියන්නේ මොකක්ද කියලා. මම හුඟක් වෙලාවට මේ පාඨමාලාවලදී මෙතන අපේ සාකච්ඡාවලදී මේක අහන්නේ මම ඉස්සෙල්ලාම අහනවා කාන්තාවන්ගෙන් ඕගොල්ලන්ට මොකද්ද මේ පිරිමිකම කියලා කිව්වහම ඕගොල්ලන්ගේට ඔළුවට එන්නේ. ඒතර මේ මෙතන තියෙන මේ හුඟක් දේවල් බහුතරයක් කාන්තාව විසින් ප්‍රකාශ කරපු දේවල්. ඒ වගේම තමයි ඊට පස්සේ මගේ ක්‍රමය තමයි අහනවා පිරිමින්ගෙන් ඕගොල්ලන්ට මේ ගැහැණුකම කිව්වහම මොකද්ද ඔළුවට එන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කාන්තාව නිශ්ශබ්දව ඉඳලා ඒගොල්ලන්ට අපි කියනවා ඊට පස්සේ අදහස් දක්වන්න. එතකොට ගැහැණුකම කිව්වහම අපේ ඔළුවට එන්නේ මේ සිව්මැලි, ලද බොළඳ, හැඟීම්බර, ලැජ්ජාශීලී, යටහත් පහත්, සංවේදී, නිකන් දුර්වල කැපකිරීම කරන gedara වෙනුවෙන් බොහෝම ඉවසිලිවන්ත මොනවාවත් ඉවසලා වැඩ කරන ළමයි බලන gedara වැඩ කරන බොහොම සෞම්‍ය යැපෙන සුළු සකසුරුවම් කරුණාබර බියගුළු විනීත අහිංසක කියන වගේ අදහස් ගණනාවක් අපිට එනවා. හරි මීට අමතරව ආපු ඒවත් ඇති ඕගොල්ලෝ ගාව. එහෙම විශේෂ දේවල් තියෙනවා නම් පස්සේ සටහන් කරන්න ඒක අපි හැමෝටම වැදගත්තේ. හොඳයි. නමුත් ඇත්ත කතාව තමයි මේ පිරිමිකම හා ගැහැණුකම කියලා මේ ඉදිරිපත් කරලා තියෙන එක සම්පූර්ණ බහුබූතයක්. එහෙම නැත්නම් මේක සම්පූර්ණ වැරදි එකක්. සමාජයෙන් හදපු ලොකු පචයක්, ලොකු බොරුවක්. ඒතර මේක විග්‍රහ කර ගැනීම තමයි ඉස්සල්ලාම අපි මොකද්ද සමාජය සංවර්ධනයට ඉලක්ක කරගෙන යනකොට අපි කියන ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක ගැන සාකච්ඡාවක් කරනකොට අපි ඉස්සෙල්ලාම අපේ ඔළුවේ ලියා ගන්න ඕන මූලිකම කාරණය තමයි මේ කොටස. එතකොට මේ තියෙන සම්පූර්ණ පචය. එතකොට මම මේක අහන ක්‍රමයක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේක ලිව්වට පස්සේ දැන් එඩිටර් දැන් මේක අහන පිරිමි අය ඉන්නවා නම් මම ඒගොල්ලන්ගෙන් අහන්න කැමතියි ඔබගේ දියණියන් ගැන කල්පනා කරන්න. මගේ දුවෙක් ගැන කල්පනා කරන්න. බලන්න තාත්තලා වුණත් කොච්චර මානසික වුණත් තමන්ගේ දුවෙක්ට අධ්‍යාපනය ලබා දෙන්න ටියුෂන් පන්තියට ගෙනහිලා දාලා සල්ලි වෙන් කරලා මෙයාගේ අනාගතය ගැන කල්පනා කරලා බලලා ඒතර අන්නේ වගේ දුවෙක් ගැන කල්පනා කරලා බලන්න. ඒතර ඒ දුව ගැන කල්පනා කරන්න ඇයි ඒ දුව එඩිටර් වෙන්න ඕනේ නැද්ද? ඒ දුව එඩිටර් වෙන්න ඕනේ නැද්ද? එඩිටර් වෙන්න ඕනේ. හැම තාත්තා කෙනෙක්ම කියන කතාව. ඔව් මගේ දුව එඩිටර් වෙයි. ඇයි යාට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ නැද්ද? ඒ දුව ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වුණොත්, ඒ දුව වෛද්‍යවරියක් වුණොත්, ඒ දුව ඉංජිනේරුවෙක් වුණොත්, ඒ දුව ප්ලේන් පයිලට් කෙනෙක් වුණොත්, ඒ කොයි මට්ටමේ වුණත් එයාට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නායකත්වයක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. ඒ වගේම තමයි එයා තීරණ ගන්න ඕනේ නැද්ද? අපි දැන් දැකලා තියෙනවා අධිකරණ පද්ධතිය තුළ හුඟක් වෙලාවට දැන් ඉන්නේ විනිසුරු වරියන්. අපි වෘත්තියට ආපු කාලේ 80 දශකයේ මුල් භාගයේ ගත්තොත් එහෙම සංඛ්‍යාව වැඩි පිරිමි අය කාන්තාව 14 දෙනා හිටියේ. නමුත් අද ගත්තොත් ගක් විනිශ්චයකාරවරියන් කාන්තාව. හැබැයි ඒගොල්ලෝ තීරණ ගන්න ඕනේ නැද්ද? තීරණ ගත යුතුයි.
ඔවුන් තර්කානුකූල වෙන්න ඕනේ නැද්ද? තර්කානුකූල වෙන්න ඕනේ. එතකොට ඔවුන් ශක්තිමත් වෙන්න ඕනේ නැද්ද? මේ හැම කාන්තාවක් ශක්තිමත් විය යුතුයි. අද හුඟක් ව්‍යවසායකයෝ ඉන්නවා කාන්තාව. ඒ ව්‍යවසායකයන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ පිරිමි එක්කත් තරඟ කළා තමන්ගේ ප්‍රොඩක්ට් එක ඉදිරියට දාලා ඉස්සරහට ගෙනියන්න. එතකොට මේ තරඟකාරීත්වය කියන එක. ඇයි මගේ දියණිය තරඟකාරී ලෙස යන්න ඕනේ නැද්ද විශ්වවිද්‍යාලය ඇතුලේ අධ්‍යාපනය කරනකොට වගේ විවිධ දේවල් වලදී ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේම තමයි. ඇයි කාන්තාව හැම එකටම ඉවසලම ඉන්න ඕනේද? එයාට තරහ පෙන්වන්න බැරිද? එයාට සැරපරුෂ වෙන්න ඕන තැන සැරපරුෂ වෙන්න ඕනේ නැද්ද? එයාත් බලවත් වෙන්න ඕනේ නැද්ද? මගේ දියණිය බලවත් බල රහිතද? එතකොට එහෙම කල්පනා කරාම තමයි අපිට තියෙන්නේ නෑ. මගේ දුව බලවත් වෙන්න ඕනේ. අයියා ස්වාධීනත්වයක් එයාට නැද්ද? කාන්තාවකට ස්වාධීනත්වයක් නැද්ද? එයාට බලයෙන් යුක්ත වෙන්න ඕනේ නැද්ද? අධිකාරී බලයක් තියෙන්න ඕනේ නැද්ද? විශේෂයෙන්ම රජයේ රැකියා කරන හැම කාන්තාවක්ම ගත්තොත් එයාගේ විශේෂ තුළට එයාට අධිකාරී බලයක් තියෙනවා. ඒ අධිකාරී බලය එයා පාවිච්චි කරලා ඉස්සරහට ගියේ නැත්නම් ඒ රාජ්‍ය සේවයේදී අපේක්ෂා කරන කාරණේ එන්නේ නැහැ. ඒ වගේම තමයි හැඩිදැඩි වෙන්න ඕන තැන හැඩිදැඩි වෙන්න ඕනේ, අවංකව වෙන්න ඕන තැන අවංක වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕන තැන මහන්සි වෙන්න ඕනේ කාන්තාවත්. අද ඇත්ත වශයෙන්ම ගත්තොත් ගෙවල් වල වැඩියෙන්ම මහන්සි වෙන්නේ කාන්තාව කියලා අපි ඔක්කොම දන්නවා. එතකොට ඒ නිසා මේක සම්පූර්ණ බොරුවක්, පචයක්. අපි මේක පිරිමකම කියලා දැම්මහම මොකද වෙන්නේ? අපේ දියණියන් කාන්තාව කල්පනා කරනවා අපි එඩිතර වෙන්න ඕනේ නැහැ. ඒක ඉතින් පිරිමින්ගේ වැඩන්නේ. අපිට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ නැහැ. ඒක පිරිමින්ගේ එකක් නේ. නායකත්වය අපි නායකත්වය ගන්න ඕනේ නැහැ. ඒක පිරිමිරන් යන්න පුළුවන්. තීරණ ගන්න ඕනේ අපි අපේ ගෙදර දේවල් ගැන උනත් මේ මහත්ය තීරණය ගනි මේ වගේ කියලා ඒකෙන් මොකද වෙන්නේ මේ කාන්තාවගේ පූර්ණ தත්ත්වයට ක්‍රියාත්මක වීම අඩාල කරනවා මේ පිරිමිකමේ බහුභූතය කියන එක අපේ සමාජය තුල පවතින නිසා. එම නිසා තමයි අපි කියන්නේ මේ මාතෘකාවට අපි කියන්නේ පිරිමිකම හා ගැහැණුකමේ සිට මනුෂ්‍යත්වය කරා ගමන් කිරීම. පිරිමිකම හා ගැහැණුකමේ සිට මනුෂ්‍යත්වය කරා ගමන් කිරීම ගැන තමයි අපි දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ. හොඳයි. එතකොට අපි ගත්තොත් එහෙම එඩිදර වීම, හොඳ පෞරුෂය, නායකත්වය කාන්තාවකටත් මේ සියලුම දේවල් ලැබිය යුතුයි කියන එක ගැන අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. එතකොට පුංචි කාලේ ඉඳන්ම කාන්තාවක් වර්ධනය වෙනකොටත් එයාටත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අදහස් ලබා දීම හා ඒකට අවශ්‍ය ආකල්ප, ඒකට අවශ්‍ය කුසලතා, ඒකට අවශ්‍ය දැනුම හා ඒකට අවශ්‍ය අත්දැකීම් ටික ලබා දීමට අපි සැලකුවොත්, ඒක ලබා දුන්නොත් අන්න ඒක අපි අපේ දියණියන් වෙනුවෙන් බිරින්දෑවරු වෙනුවෙන් කරන ලොකු කාර්යභාරයක් බවට පත් වෙනවා. දැන් මේට අමතරව මේ ගැහණුකම කියපු කාරණා ගැනත් අපි පොඩ්ඩක් බලමු. හිතන්න ඔබගේ පුතාලා ගැන. දැන් මේ පුතෙක් අපි අරගෙන ගත්තොත් එහෙම කාර්යය. ඒ පුතා right ලද බොල්ද වෙන්න ඕනේ නැද්ද? ලද බොල්ද වෙන්න ඕන තැන පිරිමි ළමයිනුත් ලද බොල්ද වෙන්න ඕනේ. දැන් විදේශ විශේෂයෙන්ම ගත්තොත් දැන් මේ පොඩි දරුවන්ට කතා කරනකොට බේබි ටෝක් කියලා අපි ඒකට කියනවා. දැන් මම විශ්වවිද්‍යාලයේ උගන්වනකොට අපේ අවසාන වසරේ ළමයි ඒගොල්ලන් යවනවා අපි ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳව. ඒතර ඒගොල්ලන්ට ගිහිල්ලා පවුල් එක්ක වැඩ කරන්න තියෙනවා, අම්මලා තාත්තලාත් එක්ක වැඩ කරන්න තියෙනවා, විශේෂයෙන්ම මේ ළමයින්ගේ බුද්ධිය වර්ධනය පිළිබඳව කටයුතු කරන්න තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා කියන කතාවක් තියෙනවා මේ තාත්තගේ ආදරය හුඟක් වෙලාවට මේ ළමයින්ට තේරෙන විදිහට ඒ ළමයින්ට ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඒ ළමයින්ගේ බුද්ධි වර්ධනයට විශාල වශයෙන්ම බලපාන කාරණයක් එසේ නොලැබීම කියන එක. ඉතින් අපි ගත්තොත් කොහොමද ළමයා මේ ආදරය තේරුම් ගන්නෙ අම්මගේ හරි තාත්තගේ හරි? ඒ බේබි ටෝක් කියන එක. බබා හරි හොඳ දරුවා. හොඳ පුතා. එයාව අගය කරමින් අර බබාලට තේරෙන භාෂාවෙන් කතා කිරීම කියන එක. නමුත් අභාග්‍යකට මේ පිරිමින්ට ඒ පුහුණුව ලැබිලා නැහැ. පුංචි කාලේදීවත් බෝනික්කෙකුටවත් එහෙම කතා කරලා නැහැ. නැත්නම් අපි දැකලා තියෙනවා ගෑනු දරුවෝ ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ලැබෙනවා බෝනික්කා. ඒ බෝනික්කට යා කතා කරනවා. ඒ කතා කරලා මේ ලද බොළඳ භාවය පිළිබඳව වගේ දේවල්. ඒ වගේම තමයි ආදරය කරනකොට. තමන්ගේ බිරිඳත් එක්ක ආදරය කරනකොට ලද බොළඳ වෙන්න ඕන තැනදී අනිවාර්යයෙන්ම ලද බොළඳ වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකට පිරිමිකම ඔළුව තියාගෙන ඒක කරන්න බෑ. ඒ නිසා එතකොට මේ ලද බොළඳ වීම කියන එකත් අපි හොඳ මනුස්ස ගුණාංගයක්. ඒක ගැහණුකම කියලා අපි වෙන් කරන්න ඕනේ නැහැ. හැඟීම්බර වීම. හැඟීම්බර වෙන්න බැරිද කාන්තා පිරිමි ළමයින්ට? පිරිමි ළමයෙක්ට හැඟීම්බර වෙන්න දෙන්නේ නැහැ. අන්න එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම කාර්ය අඩුම ගානේ පුංචි කාලේ ඉඳලා ගත්තොත් පිරිමි ළමයෙකුට අඬන්නවත් chance එකක් නැහැ.
අනණ්ඩවත් දෙන්නේ නැහැ. රයිට්? ඇඬුවොත් කියනවා පොඩි ළමයෙක් පිරිමි ළමයෙක් ගමුකෝ අපි. මේ පිරිමි ළමයා ඇඬුවොත් එහෙම කාර්යය කියන ගෑන් ළමයා වගේ. ඌ අඬන එක නවත්තනවා ඊට පස්සේ. හරි? ජීවිතේ එතකොට හැඟීමක් දුකක් කරදරයක් ආවත් ඒක හංගගෙන ඉන්න තමයි පිරිමින්ට උගන්වන්නේ. නමුත් ඒක නිසා පිරිමින්ගේ ආතතිය වැඩි වෙනවා. ඒ වගේම තමයි සමාජ සම්බන්ධතාව වලට ඒක වැරදි විදිහට බලපානවා. ඒකම තමයි පිරිමි අයිසොලේට් නැත්තම් හුදකලා වෙනවා. එම නිසා අත වශයෙන්ම කියනවා නම් හැඟීම්බර වෙනවා. හැඟීම්බර වෙන්න ඕන තැන හැඟීම්බර වීම ඊටාත්ම වැදගත්. ඒකට ගැහණුකම කියන්න එපා. ඒක මනුස්සකම. එම නිසා හැඟීම්බර වීම කියන එකත් අපි මේ විදිහට දාන්න නරකයි. දැන් සිව්මැලි වීම කියන එක ගත්තොත් දැන් උදාහරණයක් වශයෙන් හරි වෛද්‍යවරයෙක් තමන් සැක්කමක් කරනකොට ඉතාමත්ම සිව්මැලි ආකාරයට ඒක කරන්න ඕනේ. බොහොම සූක්ෂම ආකාරයකට ඒක කරන්න තියෙනවා. එතකොට ලදබොල්ද වෙන්න ඕන තැන පිරිමියත් ලදබොල්ද වෙන්න ඕනේ. හැඟීම්බර වෙන්න ඕන තැන පිරිමියත් මේ හැඟීම්බර වෙන්න ඕනේ. ලැජ්ජාශීලී. කාන්තාව ඉන්න ඕනේ බොහොම ලැජ්ජාශීලී ලෙස මේ කැත වැඩ කරන්න ලැජ්ජ විදියට ඉන්න ඕනේ. පිරිමි උන්ගේ ලැජ්ජානහර කපලා දාලා තියෙන පොඩි කාලේ ඉඳලා. උන්ට ඕඩ බඩු වැඩක් කරලා ගෙදර එන්න පුළුවන්. රයිට්? එහෙම නෙමෙයි. කැත වැඩ කරන්න නරක වැඩ කරන්න පිරිමි ළමයෙක් ගත්තත් එයාට ලැජ්ජාශීලී භාවය තියෙන්න ඕනේ. නරක වැඩක් කරන්න තියෙන ලැජ්ජාභාවය නරක වැඩක් කරන්න තියෙන බය කියන එක. ලැජ්ජා බය කියලා අපි කියන්නේ. එතකොට ඒක පිරිමිද ගැහණුද කියලා කමක් නැහැ. ඒක ඊටාම එහෙම ලැජ්ජා බය තියෙනවා කියන එක ඉරි ඔතප්ප කියලා අපි කියනවා. බුදුදහමෙත් සඳහන් වෙනවා. ඒ ලැජ්ජ බය තියෙනවා කියලා කියන්නේ ඊටාමත්ම හොඳ කුසල ක්‍රියාවලියක්, ස්කිල්ෆුල් ක්‍රියාවලියක්. ඒ නිසා නමුත් මොකද වෙන්නේ? අපි චූටි කාලේ ඉඳන්ම පිරිමි ළමයින්ව හදනකොට උන්ගේ ඔළුවේ ලැජ්ජාශීලීභාවය අයින් කරනවා. ඒක ඒ ළමයාටත් පාඩුවක්, සමාජයට පාඩුවක්. අවසාන වශයෙන් ගත්තොත් ඒ පවුලට පාඩුවක්. ඒකත් ඊටාමත්ම ගැටලු සහගත තත්ත්වයක්. ඊළඟ එක තමයි ගැහණු ඉන්න ඕනේ අටහත් පහත් වෙලා. ඒක සාධාරණද? හැමතිස්සෙම අටහත් පහත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. පිරිමියෙක් වුණත් අපි යාට ඉගෙන ගන්න ඕනේ. සමහරක් අවස්ථාවලදී ගැහණුද පිරිමිද නැතුව ඕනෑම මිනිසෙකුට යම් වඩා වැඩි බලවේගයක් ඉදිරියේ අපිට යටහත් පහත් වෙන්න වෙනවා සමහරක් වෙලාවට. අපි හිතමු ආගමික නායකයෙක් ඉදිරිපිට. එහෙම නැත්නම් අසූපිරු තැන් ඇති කෙනෙක් ඉදිරිපිටදී තමන්ගේ තියෙන මේ තියෙන මහාන් තත්ත්වකම පෙන්න ගන්න යන්නේ නැතුව තමන් ඒ වෙලාවට තමන් යටහත් පහත් වෙන්න ඕන අවස්ථාවල් වලදී යටහත් පහත් වීම කියන එකේදී ඒකෙන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි පිරිමුන්ට හිතනවා මේක හරි මදිකමක්. අම්මෝ යටහත් පහත් වුණොත් ඒක නිකන් ගෑණි වගේ වෙනවා මම. ඒ කතාව ගේන්න නරකයි. අද වෙලා තියෙන්නේ ඒකයි. අද හැංගීම්බර වෙන්න දෙන්නේ නැහැ. ලැජ්ජා වෙන්න පවට ලැජ්ජා වෙන්න දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් හිතනවා පිරිමි හිතනවා අයියෝ මම ගෑණි වගේ කියලා. එහෙම වුණොත් සමහරවිට ගෑනු වගේ කියලා කියනවා වෙන්න පුළුවන් සමාජය තුළ. ඒවා තුලින් තමයි මේ කාරණා ඔක්කොම ඇති වෙලා එන්නේ. සංවේදී සංවේදී වෙන්න ඕනේ කවුද ගැහණු කියලා. නෑ. පිරිමියාද ඊටාත්ම සංවේදී විය යුතුයි. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඒ වගේම තමයි තමන්ගේ ඒ කාරණා පිළිබඳව ඒ සංවේදී වීම කියන එක ඊටාත්ම වැදගත් වෙනවා. ඒකෙදි ගැහණුද පිරිමිද කියලා වෙනසක් නැතුව මේ සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් සංවේදී වීම කියන එකත් ඒ වගේම ඉතාමත්ම වැදගත් එකක්. එතකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පිරිමිකම හා ගැහණුකම පිළිබඳව අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක. මේක හැම ප්‍රජා මට්ටමේ තියෙන වැඩසටහනකදීම ප්‍රජා සංවර්ධනයේදීම අපි ක්‍රියාත්මක කළ යුතු එහෙම නැත්නම් සාකච්ඡාවට ගත යුතු මාතෘකාවක්. මොකද සංවර්ධනය කියන එකේදී විශේෂම සමාජ සංවර්ධනය කියන මාතෘකාව සමාජය තුළ සිදුවෙනකොට අපිට මේ වගේ දේවල් පිළිබඳව වඩාත් කාරණා ඉදිරියට එකතු කරන්න වෙනවා අපේ වැඩසටහන් වලදී. හරි. දැන් අපි කරන්නේ මේකේ සාකච්ඡා කරමින් යන්නේ මේ පිරිමිකම හා ගැහණුකම අභියෝගයක් කරමින් මේ පිරිමිකම හා ගැහණුකමේ සිට මනුස්සකම දක්වා අපි කොහොමද යන්නේ කියන එක ගැන කතා කරන්නයි වෙන්න ඕනේ. ඊළඟ එක තමයි කැපකිරීම කරන. දැන් ඒක ගැහණුකම කියලා කියන්න බෑ. මොකද ඒකට හේතුව හැම පිරිමියත් විවාහක නම් ඊළඟට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ වෙනුවෙන් කැපකිරීම කරන්න තියෙනවා. රට වෙනුවෙන් කැපකිරීම කරන්න තියෙනවා. දැන් බලන්න ඉවසිලිවන්තභාවය. නිවසිලිවන්තභාවය හුඟක් වෙලාවට දෙන්නේ මේ ගැහණුකමක් හැටියට. ඉවසීම ගැහණු ඔක්කොම ඉවසන්න ඕනේ. ඒතර පිරිමි ඉවසන්නේ නැද්ද? එමත් පිරිමිට ඉවසීම භාවය ඕනේ නැද්ද? නෑ. පිරිමි ළමයින්ට ඉවසන්න කියා දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඉවසන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? පිරිමි ප්‍රචණ්ඩත්වයට අපි දන්නේම නැතුව තල්ලු කරනවා. මොකද මේක ගැහණුකමේ තත්ත්වයක් හැටියට තමයි සමාජය පෙන්වන්න හදන්නේ. ඉවසුවොත් ගෑණි.
ගෑණි වගේ රයිට්. එතකොට දැන් සමහරක් වෙලාවට පවුලේ වුණත් පිරිමියෙක් ඉවසලා හිටියොත් ගෑණි කියන තමසට පිස්සුදෝයි තමස නිකම් ගෑණි වගේ වෙන්න ඕනේ ගීලා ගහ ගන්නවාකෝ. එහෙම නැත්නම් ගීලා මොනවා හරි කියලා එනවාකෝ. අන්න එහෙම කියලා කියන මට්ටමක් තියෙනවා. එතකොට අපි දන්නේම නැතුව මේ ප්‍රචණ්ඩත්වයට තල්ලු කරනවා මේ ඉවසන්න අවස්ථාවක් දෙන්නේ නැතුව. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ. අපි කවුරු හරි කෙනෙක් දැන් ගෑල් ළමෙක් ඇවිල්ලා ගෙදරට අම්මට තාත්තට කිව්වොත් එහෙම කාර්යය. මම එනකොට පාරේ කවුරු හරි කෙනෙක් මට උසුළු විසුළු කරා. මම ඊළඟ දවසේ ඔකට දෙකක් කතා කරනවා කිව්වොත් අම්මයි තාත්තයි දෙන්නම කියන්නේ මොකද්ද? නෑ නෑ නුඹ ගෙදර වරේ මුකුත් කියන්න යන්න එපා. එයාට ඉවසලා තවත් ඉවසන්න ඕනේ ගෑණියෙක් වීම කරන කොටගෙන. පුතෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම කාර්යය ගෙදර මට ඉස්කෝලේ එකේ පොඩි පාට් එකක් දානවා අම්මේ නැත්තම් තාත්තේ කියලා. දැන් මොකද්ද ගෙදර ප්‍රතිචාරය? එක්ක කියනවා ගහලා වරෙන් ඉතුරු ටික මම බලා ගන්නවා. එහෙම නැත්තම් කියනවා ගුටි කාලේ එහෙම ගෙදර එන්න එපා. බොහොම ප්‍රගතිශීලී අම්මලා තාත්තලා ඉන්නවා සමහරක් වෙලාවට. ගුටි කාලේ එහෙම ගෙදර එන්න එපා. දැන් අපි දන්නේම නැතුව මේ දරුවව ප්‍රචණ්ඩත්වයට තල්ලු කරනවා. රයිට්? ඒ විදිහට තල්ලු කිරීම තුළ මේ පිරිමියාට වෙච්ච පාඩු ඉතා විශාලයි. ඉතින් එම නිසා මේ ඉවසීම කියන එක ඉතා වැදගත් එකක්. ඒක හැම පිරිමි කෙනෙක්ම ගැහැණු කෙනෙක්ම මොකද ඉවසලිවන්ත භාවය කියලා කියන්නේ මනුස්සකම. ඒකට ගැහැණුකම කියලා කිව්වහම මොකද වෙන්නේ? ඉවසන පිරිමියෙක් ඉවසපු ගමන් ඌ ගෑණි වෙනවා. හැබැයි මනුස්සකම කියලා කිව්වොත් ඒක ඌ ඔසවලා තබනවා. ඒ නිසා තමයි අපි මේ පිරිමිකම හා ගැහැණුකම කියන එක අභියෝග කරලා අපි මෙතනින් එළියට එන්න යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ. ළමයි බලන ආයක ගෑණික වැඩ. ගෙදර වැඩ කරන නෑ. පිරිමිත් ගෙදර කුඩා කාලේ ඉඳන්ම දරුවෝ බලන එක, දරුවන්ට උදව් කරන එක, දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන එක වගේ කාරණාවල නියැලෙන්න ඕනේ. ඒතකොට දැන් මේකෙදි මේ අපි ගත්තොත් එහෙම දැන් මේ ළමයි අර මම කලින් කිව්වා වගේ මේ ආදරය තේරුම් ගන්නේ Taman දිහා ඒ කෙයාරින් එක Tamanට කොච්චර දුරට අම්මයි තාත්තයි සලකනවද කියන කාරණය එයාට දැනෙන විදිහට. දැන් අවුරුද්දක් කියලා මේක නැත්තම් මාස 6ක දරුවෙක් හරිද පුංචි දරුවෙක් ගත්තොත් අත දරුවෙක් ගත්තොත් දැන් එයා කොහොමද තාත්තගේ ආදරේ තේරුම් ගන්නේ? තාත්තගේ ආදරේ තේරුම් ගන්නේ සිප වැළඳ ගැනීම, බදා ගැනීම, රයිට්? එයාව නාවන එක, ඊළඟට නැපිය මාරු කරන එක, රයිට්? ඒ වගේ දේවල් වලදී තමයි මෙයා ඒක තේරුම් ගන්නේ. අපරාධ කියන්න බෑ අපේ තාත්තලා හොඳ ලස්සනට හැඩට ළමයින්ව වඩාගෙන ඉන්නවා, අත දරුවෝ වඩාගෙන ඉන්නවා. හැබැයි චූ කරොත් එහෙම කාර්යය මොකද ගන්නේ? මෙන්න අන්න අම්මට කතා කරනවා. කල්ලා නිකන් කුණුමාළු කෑල්ලක් දෙනවා වගේ අම්මට දෙනවා. ඒක පොඩි එකා කල්පනා කරලා බලනවා මට ඕනම වෙලාවෙදී තාත්තා මිසින්. හරි? අම්මට දුන්නා. රයිට්. එතකොට මේ විදිහට බලනකොට අන්තිමට හැම එකේදීම ගැටලුවක් ඇති වුනහම බබාලාගේ අම්මා තමයි ඒක විසඳලා දෙන්නේ. අම්මා තමයි ළමයා ගැන බලන්නේ. ඉතින් ටිකක් කල් යනකොට අම්මේ අරකකෝ අම්මේ මේකකෝ අම්මේ අරකකෝ තාත්තගෙන් මුකුත් අහන්නේ නැහැ. තාත්තගෙන් එකයි අහන්නේ. තාත්තේ අම්මකෝ අම්මව පේන්නේ නැත්තම් එහෙම අනවශ්‍යත්. අනිත් හැම කාරණාවක් ගත්තොම මේක මේ අම්මා තමයි හුඟක් වෙලාවට කරගෙන යන්නේ. ඉතින් එම නිසා නමුත් ඒක වැරදි. අපි කුඩා කාලේ සිටම පුරුදු වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ දරුවන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් එහෙම නැත්නම් ළමයින්ට උදව් කරන්නේ කොහොමද? නැපිය මාරු කරන්නේ කොහොමද? ඊළඟට මල පහ කරොත් සුද්ධ කරන්නේ කොහොමද? දරුවව නාවන්නේ කොහොමද? දැන් මේ වගේ දේවලුත් විවාහය මුල් කරගෙන ඉන්න තාත්තලා අධ්‍යයනය කරන එක ඉතාමත්ම වටිනවා. මොකද ඒක තුලින් තමයි ඔවුන් තමන්ගේ දරුවට වැඩි ආදරයක් දැක්වීම තුළ එම දරුවාව වඩා ශක්තිමත් හොඳ පෞරුෂයෙන් යුක්ත දරුවෙක් බවට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපිට පේනවනේ කොච්චර දුරට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා මේ සමාජයේ තුල මේ තියෙන වැරදි විශ්වාස පද්ධතිය නිසා කොච්චර දුරට මේ සමාජයේ ඉදිරි ප්‍රගමනය බාධා වෙලා තියෙනවද පිරිමින්ගේ හා ගැහැණුන්ගේ කියන දෙකොල්ලන්ගේ. සාමාන්‍යයෙන් අපිට දෙන්නේ මේක කාන්තාවන්ට තමයි වැඩිම බලපාලා තියෙන්නේ. අපි පිළිගන්න. කාන්තාවකට තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ගැටලුව නිසා වැඩි බලපෑමක් එල්ලලා තියෙන්නේ කාන්තාවකට. නමුත් ඊට සමාගාමීවම පිරිමින්ට වෙච්ච හානිය සමහරක් වෙලාවට පිරිමින්ටම පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව හොඳ අවබෝධයක් ආවම ගැහැණු පිරිමි දෙගොල්ලම එකට එකතු වෙලා මේ පිරිමිකම හා ගැහැණුකම කියන දෙකටම අභියෝග කළා අපිට මනුස්සකම දක්වා එන්න පුළුවන් ක්‍රමය හදා ගන්න පුළුවන්. දැන් ගෙදර වැඩ කරන. ගෙදර වැඩ කරන එක මුගක් වෙලාට දින්නේ කාන්තාවට. ඒ පිරිමිටත් ගෙදර වැඩ කරන්න අපිට අවස්ථාව තියෙනවා නම් ඒක ලබා දෙන කිතාම වටිනවා. ඒක කර යුතු දෙයක්. සෞම්‍ය. ඇයි කොල්ල සෞම්‍ය වෙන්න ඕනේ නැද්ද? ඌ අසෞම්‍යද? එහෙම නැත්නම් ගොරෝසු එකෙක්ද? එහෙම නැහැ. එයාටත් සෞම්‍ය වෙන්න ඕනේ. යැපෙන සුළු හා සකසුරුවම්. අන්න සකසුරුවම් භාවය දෙන්නේ කාන්තාවට.
පිරිමියාට පුළුවන් ඕනතර සල්ලි වේදම් කරලා දුම්කොළ සමාගමකට ගාණක් දීලා මධ්‍යසාර සමාගමට ගාණක් දීලා යාළුවොත් එක්ක ගත කරලා එන්න පුළුවන්. අතේ තියෙන සල්ලිය වේදම් කරලා අර ගෙදර ළමයින්ට වේදම් කරන්න තියෙන සල්ලි. කාන්තාව බොහොම සකසුරුවම් ලෙස ගෙදර කළමනාකරණය කරගෙන යන්න ඕනේ. නෑ එහෙම නෙමෙයි. පිරිමියත් ඉගෙන ගන්න ඕනේ සකසුරුවම්කම. පිරිමියාගේ ආකල්පය තුළ තියෙන්න ඕනේ සකසුරුවම්කම. යැපෙන සුළුභාවය. එතකොට සමහරක් වෙලාවට අපිට ඩිපෙන්ඩන්සිස් වලට එන්න වෙනවා. සමහරක් වෙලාවට කාන්තාව වැඩිපුර වැඩ කරනවා නම් කාන්තාව හොඳින් වැඩ කරනවා නම් එතකොට ඒ මත සමහර වෙලාවට පිරිමියාගේ කාර්යභාරය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඇඩ්ජස්ට් වෙන එහෙම වෙනස් වෙන සමාජයකත් පිරිමියෙකුටත් ඒ වගේම වෙන්න පුළුවන්. විනීත කරුණාබර කාන්තාව ඉන්න ඕනේ බොහොම කරුණාබර විදියට. ඒතර පිරිමියා කරුණාබර නැද්ද? ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා මතයක්. එතකොට විනීත. ඇයි එතකොට කොල්ල අවිනීතද? එතකොට අපි කොල්ලටත් කියන්න ඕනේ කොල්ලවත් අපේක්ෂා කරන්න ඕනේ ඌටත් විනීත ළමෙක් බවට පරිවර්තනය වෙන්න විදියට අපි කතා කරන්න ඕනේ. අහිංසක. එතකොට කෙල්ලෝ විතරද අහිංසක වෙන්න ඕනේ. ගැහණු විතරද අහිංසක වෙන්නේ නැහැ. පිරිමියත් අහිංසක වෙලාවට අහිංසක විය යුතු ස්ථානයේදී අහිංසක විය යුතුයි. කරුණාබර විය යුතුයි, විනීත විය යුතුයි, සකසුරුවම් විය යුතුයි, සෞම්‍ය විය යුතුයි, ගෙදර වැඩට උදව් කරන කෙනෙක් විය යුතුයි, ළමයි බලලා ළමයින්ට අවශ්‍ය දේවල් කරලා දෙන කෙනෙක් විය යුතුයි, ඉවසිලිවන්ත කෙනෙක් විය යුතුයි, කැපකිරීම කරන කෙනෙක් විය යුතුයි, සංවේදී කෙනෙක් විය යුතුයි, යටහත් පහත් කෙනෙක් විය යුතුයි, යට පහත් වෙන්න ඕන තැනදී ලැජ්ජා පවට ඊට අමතරව කැත වැඩ කරන්න ලැජ්ජාශීලී කෙනෙක් විය යුතුයි. හැඟීම් බර වුණාට කමක් නැහැ. අනන්ඩ තුනොත් ඇදුවට මොකෝ. ඒ වගේම තමයි සිව්මැලි හා ලද බොළඳ විය යුතු තැනදී එයා සිව්මැලි වීම කියන එකත් ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපිට පේනවා මේ ගත්තාම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියලා කියන්නේ මේ සමාජයෙන් උගන්වලා තියෙන බහුභූතේ. මම ඉස්සෙල්ලාම මේකට බහුභූතයක් කියලා කිව්වම සමහරලාට ඕගලන්ට මේ එකපාරටම ඒක හරියට ඔලුවට ගියේ නැති වෙන්න පුළුවන් නැත්නම් ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් එන්න පුළුවන්. දැන් ඔබට පේනවා කොච්චර දුරට පිරිමින් හා ගැහැණු කියන දෙගොල්ලොම කොච්චර දුරට සීමා කරලා තියෙනවද මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන බහුභූතේ. ජෙන්ඩර් බහුභූතය තුල. එතකොට මේ අපිට ඕනේ මොකක්ද මේකෙන් නිදහස් වීම ගැන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් නිදහස් වීම. එතකොට පිරිමිකමත් අපි අභියෝග කරන්න ඕනේ. ගැහණුකමත් අභියෝග කරන්න ඕනේ. පිරිමිකම හා ගැහණුකම කියන දෙකම අභියෝග කරලා මනුෂ්‍යත්වය කරා පැමිණීම තමයි මේ කියන්නේ. දැන් සමහරක් වෙලාවට අපේ රටේ මම බැලුවාම අපි විවිධ ඔය විශ්වවිද්‍යාල මට්ටමින් විවිධ තැන්වල සාකච්ඡා වලට යනවා. ජාත්‍යන්තරිකවත් යනවා. හුඟක් දෙනෙක් කියනවා මේ challenging masculinity නැත්නම් පිරිමිකම අභියෝග කිරීම ඉතාම වැදගත්. හැබැයි හුඟක් කාන්තාවන්ගේ විශේෂ පුරුද්දක් තියෙනවා මේ. හැබැයි ගැහණුකම තියා ගන්නවා. right? femininity එක තියා ගන්නවා. හැබැයි ඒකත් වැරදි. ඒකේනොත් අපි සීමා කරමු. මොකද ෆැමිලිටි එක තියා ගන්නවා කියලා කියන්නේ දන්නේම නැතුව අපි මැස්කියුනිටි එස්ටැබ්ලිෂ් කරනවා. නැත්තම් අපි ගැහණුකම කියන එක ආවඩලා උලං ගහලා තියා ගන්නවා කියලා කියන්නේ දන්නේම නැතුව අපි පිරිමිකමට අපි දන්නේ නැතුව වක්‍රෝත්තිය ඒකට තහවුරු කරන්න අපි උදව් කරනවා කියන එක. ඒ නිසා තමයි මේකෙදි ඉතාමත් වැදගත් වෙන සංකල්පය තමයි පිරිමිකම හා ගැහණුකම කියන දෙකම අභියෝග කරලා අපි ඉදිරියට යලා මනුස්සත්වය කියන එක කරා යන එක. එම නිසා free from gender. එහෙම නැත්නම් genderless, gender free. ඒතකොට ස්ත්‍රී පුරුෂ භාවයෙන් සමාජ භාවයෙන් නිදහස් වෙච්ච සමාජ ස්ත්‍රී පුරුෂ භාවයෙන් නිදහස් වෙච්ච පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙත්තේ. ඔහු ගැහණියෙක් වුවත් පිරිමියෙක් වුවත් ඔහු මේ ඔළුවේ තියෙන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන මට්ටමින් එයා නිදහස්ව ඉස්සරහට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේක තියාගෙන ඉන්නවා කියලා කියන්නේ එක්ක අධිමානයක් නැත්නම් හීනමානයක්. අධිමානයක් නැත්නම් හීනමානයක්. මානය කියන එකම අපි මනමන බලය තියාගෙන ඉන්න එකම සාධාරණ නැහැ. ඉතින් එම නිසා තමයි මේකෙන් නිදහස් වීම කියන එක අපේ ඔළුවටත් ඉතාමත්ම වැදගත් වෙන එකක් කාරණයක්. ඉතින් එම නිසා මේ පිරිමිකම හා ගැහණුකම අභියෝගයට ලක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි දැක්කා මේ පිරිමි බව හා ගැහණු බව කියලා කියන්නේ මොකද්ද? පිරිමි බව හා ගැහණු බව කියලා කියන්නේ ලිංගිකව හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් තියෙනවා. එතකොට ඒක මත තමයි මේ පිරිමි බව හා ගැහණු බව කියන්නේ ඒක ඇත්ත. අපි දන්නවනේ. හරි. හැබැයි ඒක සීමා වෙනවා මේ ලිංගික අවයව හා ඊට අදාළ හෝමෝන හා මේ ප්‍රජනන ක්‍රියාවලියට විතරයි. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා පිරිමි බව කියලා කියන්නේ ගැහණු බව කියන්නේ අපි කියන ජීව විද්‍යාත්මක බයොලොජිකල් කියලා. එතකොට අපි දන්නවා පිරිමින්ගේ තියෙනවා ශිෂ්ණය, වෘෂණ කෝෂ ඇතුළු
පිරිමි ප්‍රජනක පද්ධතිය. කාන්තාවක් ගත්තොත් ගර්භාෂය, ඩිම්බකෝෂ, පැලෝපිය නාලය, යෝනි මාර්ගය ඇතුළු ඒ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තියෙනවා. මීට අමතරව ඒකෙන් ජනිත වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන කාන්තාවන්ගේ තියෙනවා. ඒ වගේම තමයි පිරිමින්ගේ වෘෂණ කෝෂ වලින් එන ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ තියෙනවා. පිරිමි ගත්තොත් එහෙම කාර්යය. නමුත් ඔය කියන වෙනස අර පිරිමි ඇඟකුයි ගැහණු ඇඟකුයි ගත්තොත් බොහෝ දුරටම එක සමානයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හෘදය ගන්නකො. ගැහණු හෘද පිරිමි හෘද කියලා જાතියක් තියෙනවද? එහෙම එකක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ලෝකයේ දැන් අද හෘද බද්ධ කරන යුගයේ ඕනතරම් පිරිමි ඉන්නවා ගැහණු හෘද බද්ධ කළා. හැබැයි ඒගොල්ලෝ ගැහණු හෘදේ බද්ධ කරා කියලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අර මෑතකදී අර ඔලිම්පික් පුහුණු ලැබෙන ක්‍රීඩකයෙක්ගේ හෘදයට ගැහණු කෙනෙක්ගේ හෘදයක් බද්ධ කළා. නමුත් එයා ආපෞසරයක් ප්‍රැක්ටිස් කළා ඔලිම්පික් වලට සහභාගී වුණා. එයාගේ ස්පීඩ් එක අඩු වුණේ එහෙම මුකුත් උනේ නැහැ. එතකොට අපි දන්නවා ඒතර හෘදය ගත්තොත් එහෙම ගැහණු හෘද පිරිමි හෘද කියලා වෙනසක් නැහැ. වකුගඩු ගත්තොත් ගැහණු හෘද පිරිමි හෘද කියලා තියනවද? නෑ. හුඟක් වෙලාවට පිරිමිගේ වකුගඩු බීලා එක්ක වෙනම හරි කරන්න ගිහිල්ලා මේ ආබාධයට වුණාම කොහේ හරි අම්මා හරි කවුරු හරි කාන්තාවක් තමයි එක වකුගඩුවක් ප්‍රදානය කරන්නේ හුඟක් වෙලාවට. එතකොට ඒක දැම්මා කියලා ඇඟේ ඇතුලේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය වල. මේ හිතන පතන විදියේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ විදියට ගත්තාම මොළය ගත්තත් ගැහණු මොළ පිරිමි මොළ කියලා දෙකක් නැහැ. මොළයේ ක්‍රියාකාරීත්වය එකම තමයි. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. ඔය ෆිසියොලොජි එහෙම නැත්නම් විද්‍යාඥයෝ එහෙම හුඟක් පිරිමිනේ හිටියේ. ඒතකොට ඒගොල්ලෝගේ පර්යේෂණවල ගවේෂණවල වාර්තාවල පිරිමින්ට වැඩි බරක් දීලා තමයි කිව්වේ. ඒ නිසා මුල අතීතයේ ඈත අතීතයේ තිබුණා ගෑනුන්ට ඉගෙන ගන්න බෑ. ගෑනු ඉගෙන ගන්න ඕනේ නැහැ. රයිට් ඉගෙනුවේ නැහැ. පුරුෂාධිපත්‍ය සමාජය. එතකොට මේ පුරුෂාධිපත්‍ය සමාජය තුලින් තමයි මේ පාලනය කිරීම වෙලා තියෙන්නේ. එතකොට මේ පුරුෂාධිපත්‍ය සමාජයේ හුලං අරින්න ඕනේ අපි. මොකද ඒකට හේතුව ඒක පිරිමින්ටත් මාර පාඩුයි. ඒ වගේම තමයි කාන්තාවටත් හරිම පාඩුයි. වැඩි පාඩුවක් සිදු වෙනවා කාන්තාවට. හැබැයි ඒ වගේම තමයි පිරිමින්ටත් මේකෙන් විශාල පාඩුවක් සිදු වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවානේ. දැන් අද අරගෙන බලන්නකො අද මත්ද්‍රව්‍ය ගත්තොත් මත්ද්‍රව්‍ය වලට වැඩියෙන් යොමු වෙලා තියෙන්නේ කවුද? පිරිමි. ලංකාවේ 40000ක් මැරෙනවා හැම අවුරුද්දෙම දුම්වැටි හා මද්යසාර භාවිතා කරලා මැරෙන්නේම පිරිමි. මොකද මේ පිරිමින්ට උනේ? බන්ධනාගාර ගතවීම ගත්තොත් එහෙම කාර්යය. මම හිතන්නේ 10න් 9ක් පිරිමි. බන්ධනාගාර ගතවීම අපරාධ වලට සම්බන්ධ වෙන අය ගත්තොත් එහෙම පිරිමි. හරි? එතකොට අද පිරිමින්ගේ මරණ කාලය, මරණ වයස ලඟ වෙලා තියෙනවා. ගෑනු තමයි ටිකක් මේක ඉස්සරහට ඇදගෙන යන්නේ. එතකොට මේ කාරණා වලින් අපිට පේනවා මේ පිරිමි කම නිසා යුද්ධ වලින් මැරෙන සංඛ්‍යාව. අපි අරගෙන බැලුවොත් එimhe යුද්ධ වලින් මේ ලෝකයේ සියලු යුද්ධ වලින් මියගිය පිරිමින්ගේ සංඛ්‍යාව අරගෙන බැලුවොත් ඔය ඔක්කොම මේ කාගේ හරි මැස්කියුලිටි හින්දා වෙන වැඩනේ. කාගේ හරි තියෙන පුරුෂාධිපත්‍යයක් පුරුෂ මූලික හැඟීමක් මතු කරගෙන ඔය ජෙන්ඩර් බහුභූතය නිසා බලය එකව කරලා බලය තණ්හාව ඇති කරගෙන දැන් අනිත් රාජ්‍යයක් ආයත් කරගන්න ඕනේ. මේ රාජ්‍යයට අපි පහර දෙන්න ඕනේ. අන්නේ ඒ සිතුවිල්ල පවා එන්නේ හුඟක් වෙලාවට ඔය කියන මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය චින්තන රටාව කරන කොටගෙන. ඉතින් එම නිසා තමයි අපි මේ ගැන ඉතාමත්ම සැලකිලිමත්ව අපේ පළවෙනි එක තමයි අපේ ඔළුවෙන් මේක වෙනස් කරගන්න එක. දෙවෙනි එක තමයි අපි දන්න අනිත් අයට මේක කියලා දීලා මේ සමාජයේ තුල මේ පිළිබඳව යම්කිසි කතිකාවක් ගේන එක. හොඳයි. අපි දැන් මේක ගැන කොහොමද ප්‍රජාවට දැනුම් දෙන්නේ? දැන් ඕගොල්ලෝ ගිහලා සමහරට පුහුණු වැඩසටහනක් එහෙම නැත්නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතා අහනකොට මේ වගේ දේවල් සමාජයේ ප්‍රවර්ධනය වෙනකොට ඔබ මැදිහත් වෙලා ඒක නිවැරදි කරන පාරට යෑම ඉතාම වැදගත්. මේක ඉතාම වැදගත් අපේ පවුල ඇතුලේ. අපි මේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ කරනවා ශක්තිමත් සතුරු පවුලක් කියන වැඩසටහන. හෙල්දි ලංකා ආයතනය ක්‍රියාත්මක කරනවා ශක්තිමත් සතුරු පවුලක් කියන වැඩපිළිවෙල. ඒ වගේම තමයි මම රජරට විශ්වවිද්‍යාලයේ උගන්වන සෞඛ්‍ය ප්‍රවර්ධනය යටතේත් අපි ශක්තිමත් සතුරු පවුලක් කියන මාතෘකාව විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන විෂය යටතේ විශේෂයෙන්ම සාකච්ඡා කරලා යනවා. දැන් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මේ බෙදපු එකේ. පිරිමි නම් එඩිතර වෙන්න ඕනේ, හොඳ පෞරුෂය වෙන්න ඕනේ. ඊළඟට නායකත්වයේ තියෙන්න ඕනේ, ගැහැණු නම් ඉවසන්න ඕනේ. ඊළඟට ළමයි බලන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. ඒවා නොකරන්න නෙවෙයි මේ කියන්නේ. හැබැයි මේවායේ සංකලනය. අයි පිරිමිත් කරාමකෝ.
ඔය ප්‍රශ්නනේ මතුවෙන්නේ. අපි ඒක තවදුරටත් මේ ඉදිරියේදී සාකච්ඡා කරන්න යන්කෝ. ඒතකොට අපිට අහන්න තියෙනවා ප්‍රශ්න කීපයක්. ඇයි අපේ දියණියන්ට හොඳ පෞරුෂ තියෙන්න ඕනේ නැද්ද? ඇයි අපේ දියණියන්ට නායකත්වයේ තිබිය යුතු නැද්ද? ඇයි අපේ දියණියන් තීරණ ගන්න ඕනේ නැද්ද? ඇයි අපේ දියණියන් තර්කානුකූල විය යුතු නැද්ද? ඇයි දියණියන් ස්වාධීන විය යුතු නැද්ද? අනිවාර්යයෙන්ම ඕන තාත්තා කෙනෙක්ගෙන් ඇහුවොත් මට කවුරුවත් කියලා නෑ මෙතෙක් කාලයක් මම විවිධ ජන කොටස් එක්ක මේක සාකච්ඡා කරලා තිනවා ලංකාවේ සිංහල මුස්ලිම් දෙමළ ප්‍රජාවන් එක්ක අපි සාකච්ඡා කරලා තිනවා ලෝකයේ විවිධ තැන්වල විවිධ ජාතීන් එක්ක සාකච්ඡා කරලා තිනවා කිසිම තාත්තා කෙනෙක් කියලා නෑ මගේ දියණියට හොඳ පෞරුෂයක් ඕනේ නෑ මගේ දියණිය තීරණ ගන්න ඕනේ නෑ මගේ දියණිය තර්කානුකූල වෙන්න ඕනේ නෑ හැම තාත්තා කෙනෙක්ම එතකොට මේකට සහයෝගය දෙන්න ඕනේ මේ தත්ත්වය ඇති කිරීම පිළිබඳව තම දියණිය ශක්තිමත් කරලා උස්සරහට ගේන්න හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ බිරිඳට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ නැද්ද කිව්වම දෙපාරක් කල්පනා කරනවා. නායකත්වයේ තියෙන්න ඕනේද හතර පාරක් කල්පනා කරනවා. තීරණ ගන්න ඕනේද 10 පාරක් කල්පනා කරනවා. පිරිමි. එතකොට එහෙමකුත් තියෙනවා. ඒකදී තමයි මේ තාත්තලට තමන්ගේ ඔළුව වෙනස් කරන්න තමන්ගේ දියණියව පෙන්වන එක ඉතාම වැදගත් එකක්. ඒක ඉතා වැදගත්. දැන් මට මතකයි අපි ලංකාවේ මේ දුම්පානයට විරුද්ධ වැඩපිළිවෙලදී සමහරක් වෙලාවට සිගරට් බොන තාත්තලා ඇවිල්ලා සම්පූර්ණ සහායකව දුන්නා. ඒ මොකටද? මම මගේ පුතාව මේකෙන් රැක ගන්න ඕන. පුතාලා සිගරට් බොන්න ඕනේ නැහැ. අපි මේකට හසු වුණා තමයි. නමුත් ඔවුන් බේරා ගැනීමේ සටනට අපි උදව් කරනවා. අන්න ඒ වගේ තමයි මේකෙදිත් මේ තාත්තලාගේ සහභාගීත්වය පිරිමින්ගේ සහභාගීත්වය ඉතාමත්ම වැදගත් වෙනවා මේ බොරුව වෙනස් කරන්න. මොකද ඒකට හේතුව අනිවාර්යයෙන්ම මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන බහුභූතයේ එහෙම නැත්නම් ජෙන්ඩර් බහුභූතයේ නිසා අවසාන වශයෙන් ගැහැණුන්ට විශාල හානියක් සිදු වෙලා තියෙනවා වගේම ඒගොල්ලන්ගේ ජීවිතයේ සීමා වීම සිදු වෙලා තියෙනවා වගේම පිරිමින්ගේ ජීවිතයේ තුලත් විශාල හානි සිදු වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ සීමා වෙලා තියෙනවා. අපි තර්ක කරලා බැලුවොත් මේ දෙපැත්තම එකම මට්ටමට මේ බහුභූතයේ නිසා හානි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එකෙන් නිදහස් වූ පරපුරක් අපි ඉස්සරහට ගේන්න ඕනේ. ඒක මම අද භාෂාවෙන් කියනවා නම් ගැහැණුකම හා පිරිමිකමෙන් නිදහස් වූ manussත්වය ඉස්මතු කරගත්ත තැනකට හැම මිනිසෙක්ම පත්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එම නිසා දැන් මේ පිරිමිකම කියලා සමාජයේ අපි මේ ආරූඪ කරපු දේවල් තියෙනවා. ඒතර ඒ ගැන අපි කල්පනා කරන්න බලනවා. දැන් අද උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ රාජ්‍ය සේවයට වැඩියෙන්ම ඇවිල්ලා ඉන්නේ කාන්තා පක්ෂය. හරි ඒ වගේම තමයි දැන් දේශපාලනයට විශාල සංඛ්‍යාවක් එනවා. අධිකරණ පද්ධතියට විශේෂයෙන්ම වෙලා තියෙන කාන්තා පක්ෂය වෛද්‍යවරුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ලංකාවේ කාන්තාවෝ. එතකොට දැන් මේ අය තීරණ ගත්තේ නැත්නම් මේ අය නායකත්වයේ ගත්තේ නැත්නම් මේ අය දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කරේ නැත්නම් තර්කානුකූලව තීරණ ගත්තේ නැත්නම් හරි ඒකෙදි මේ රටටම ගැටලු මතුවෙන්න පුළුවන් නිසා තමයි අපි පුංචි කාලේ ඉඳලම මොකද එක තැනකට පස්සේ අපි සීමා කරලා කාන්තාවන් දීර්ඝ කාලීනව හැදුවාම ගෑනු දරුවෙක්ව ඊට පස්සේ ආ විශ්වවිද්‍යාලෙ ගිහලා පාස් වෙලා රාජ්‍යාංශයට හෝ එහෙම නැත්නම් නායකත්වයේ ගන්න තැනට ආවහම සමහරක් වෙලාවට යාට නායකත්වයේ පිළිබඳව තරම් හොඳ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ දරුවගේ වැරද්ද නෙමෙයි. ඒකට හේතුව මේ සමාජයේ විසින් ඔහු ඇයට ලබා දීපු අවස්ථාව හා අවශ්‍ය අභිප්‍රේරණය ලබා දීමේදී ඇතිවෙච්ච දේවල්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. එතකොට අපි හැම කෙනාම මේ පුරුෂාධිපත්‍ය කියලා කියන මෝඩ අදහස කියන එක ගැන විමසලා බලලා ඒක අපේ ඔළුවෙන් දිය කරන ගමන්ම මේ සමාජය තුළ ඒ සම්බන්ධයෙන් බලන්න ඕනේ. අපි හිතනවා මේ පුරුෂාධිපත්‍යයේ මගේ සියුම් බලයක් යෙදීමෙන්ම කාන්තාවන්ට දෙයිනට දාලා තියන්න පුළුවන් කියලා. නමුත් ඒකේ කිසි තේරුමක් නැහැ. මොකද ඒකෙන් අපි මේ කතා කරන්නේ අපේ දියණියන් ගැන, අපි කතා කරන්නේ අපේ බිරින්දෑවරු ගැන, මිනිබිරියන් ගැන, මුණුපුරන් ගැන. ඉතින් එම නිසා ඔවුන්ට අහිමි වන දේ මේ සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්න ඕනේ. ඔවුන්ට අහිමි වෙනවා කියලා කියන්නේ ඒක රටකට අහිමි වෙනවා කියන එකයි. දීර්ඝ වශයෙන් කල්පනා කරලා බැලුවහම එසේ රටට ඒක ඒ කාන්තා දායකත්වය කියන එක අහිමි කිරීම ලොකු වරදක් මෙන්ම ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ වගේම තමයි පිරිමින්වත් සීමා කරපු තැනින් අපි ඉස්සරහට ගෙනාවොත් මේ සමාජයේ ඊට වඩා ඉතාමත්ම හොඳ තත්ත්වයකටපත් වෙනවා. අද දේශපාලනිකව වශයෙන් උනත් ගත්තොත් කාන්තාවකට ඉස්සරහට ඇවිල්ලා වැඩ කරනකොට වෙන සමාජ බාධක ගොඩක් තියෙනවා. මට මතකයි හිලරි ක්ලින්ටන් යා මේ පළවෙනි වතාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක මම හිතන්නේ තරඟ කරලා ඒ තරඟෙදී ඇය වැඩිම ඡන්ද සංඛ්‍යාවකුත් ගත්තා. නමුත් ඒ වුණාට වෙනත් තැන්වල අර කොලෙජස් වල ප්‍රශ්න නිසා ජනාධිපති වෙන්න බැරි වුණා. ඒතර ඇයත් කිව්වා අපිට තාම තියෙනවා මේ ග්ලාස් සීලින් එකක්. අපි ඒකට කියනවා
වීදුරු සීලමක් තියෙනවා. ඒක කඩාගෙන යන්න නම් අපි යන්න ඕනේ. දැන් මේ පාර වුණත් අපි ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ගිය තරඟෙදී ඒ ඉදිරිපත් වෙච්ච කාන්තාව බොහොම දක්ෂව කළත් නමුත් එක තැනකදී ඡන්දේ දානකොට මිනිස්සු මේ පිරිමියෙක් නම් කියන පදනමත් කල්පනා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි. ඒක එහෙම නෙමෙයි. ඒ නිසා තමයි ඔබගේ දියණියන්, ඔබගේ බිරිඳ ඉදිරියට යෑම පිළිබඳව මේ කියන தත්ත්වය වෙනස් කරන්න ඕනේ. එතකොට පවුල තුලදීම සමාජයේ මේදීම පිරිමි දරුවට එඩිතර වෙන්න තීරණ ගන්න නායකත්වය ගන්න අවස්ථා තියෙනවා. දැන් ළමා සමාජයක වුණත් හුඟක් වෙලාවට සභාපතිපත් වෙනකොට පිරිමි ළමෙක්ව දාන්නේ. ගෑල් ළමයා ලේකම් හැමදාම සදාකාලික ලේකම්. ඊට පස්සේ ප්‍රාදේශීය ප්‍රදේශයක් නියෝජනය කරනවා නම් හුඟක් වෙලාවට පිරිමි ළමෙක් තමයි ගමෙන් යන්නේ. අනේ පිරිමි ළම ගෑල් ළමයින්ට යන්න බෑනේ. ඔයගේ සීමාවල් දානවා. නමුත් ඒවා ගෑන් ළමයින්ට හොඳ නෑනේ. අන්න ඒ වගේ කියනවා. ඉතින් ඒ නිසා ඒවා ගැන අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි හුඟක් වෙලාවට ප්‍රේම සම්බන්ධතා ගත්තත් අන්තිමට තීරණ ගන්න බලය පාවිච්චි කරලා සමහර වෙලාවට පිරිමියා වෙන්න පුළුවන්. ඉතින් ඒව ගැන අපි කල්පනා කරලා බලලා මේ කාන්තාව පිළිබඳවත් අපි මොකද්ද කියන එක ගැන බලන්න ඕනේ. එතකොට දැන් මේ සමාජයෙන් කොහොමද මේක වෙන්නේ? පිරිමි ළමයෙක් ඉපදුනහමත් සමහරක් වෙලාවට බොහොම ආඩම්බරෙන් කියනවා පිරිමි ළමයෙක් හම්බුණා. ගෑන් ළමයෙක් හම්බුණාම අල ගෑන් ළමයෙක් හොඳයි කමක් නැහැ. අවුලක් නැහැ. එහෙම අර බරදානකේදී පවා මේ පිළිබඳව වෙනසක් නැහැ. සමහරක් රටවල ඉන්දියාවේ අපිට ළඟම තියෙන ඉන්දියාවේ සමහරක් වෙලාවට මේ ගර්භාෂයේදී ගෑන් ළමයිද පිරිමි ළමයිද කියලා මුල් අවස්ථාවේදී හොයලා බලලා ඒක විනාශ කරනවා ගෑන් ළමයෙක් නම් එහෙම තත්ත්වයක් තියෙන ප්‍රවණතාවයක්. ඒ අනුව අද ඉන්දියාවේ පිරිමි ප්‍රතිශතයේ වැඩිවීමක් තියෙනවා ගැහැණු අයට සාපේක්ෂකවයි. නමුත් ඒව ඔක්කොම මහා අසාධාරණ වැඩ ලෝකෙට පොදුවේ ලොකු හානියක් කරන්නේ. පවුලකටත් උනත් ඒක විශාල හානියක් කරන්නේ. එතකොට දැන් මේ පුංචි කාලේ ඉඳලම අපි ඒගොල්ලන්ට දෙන සෙල්ලම් බඩු වලින් පවා මේ වෙනස අපි ඇති කරනවා. ඒක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෑන් ළමයෙකුට දෙන සෙල්ලම් බඩු මොනවද? ගෑන් ළමයෙකුට සෙල්ලම් කරන්න දෙන්නේ මොනවද? ඔන්න දෙනවා බෝනික්කෝ, මල්වාස්, හට්ටි මුට්ටි වගේ දේවල්. ඊළඟට ලස්සන රෙදි පාට දේවල්, රෙදි වගේ තමයි දෙන්නේ කාන්තාවකට. ගෑන් ළමයෙකුට පුංචි කාලේ ඉඳලම. right? පිරිමි ළමයෙකුට දෙන්නේ මොනවද ඊට සාපේක්ෂව? ඌට දෙනවා කාර්, කඩු, තුවක්කු, පොලු අන්න පිරිමි ළමයට දෙනවා. දැන් මේ දෙකම වැරදි. එතකොට පිරිමි ළමයටත් අපි බෝනික්ෙක් දෙන්න ඕනේ, ගෑන් ළමයටත් කාර් එකක් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි ඒගොල්ලන්ට ගෑන් ළමෙක් ගත්තොත් කාර් එකක් පිළිබඳව තියෙන concept එක ඉස්සරහට යවන එක පස්සට යවන එක මේ වගේ දේවල් පිළිබඳව අදහස එයාගේ ඔළුවේ පළපදියම් වෙලා කාර් එක පිළිබඳ සංකල්පයක් බිහි වෙන්නේ ඒ පුංචි කාලේ නම් මේක අභ්‍යාස කරාම. ඒ වගේම තමයි පිරිමි ළමයාටත් බෝනික්ෙක් දෙන්න ඕනේ. මේ බෝනික්ෙක් අරන් පොඩි ළමෙක් පිරිමි ළමෙක් වඩාගෙන දඟලගෙන ඉන්නකොටම ඔන්න කවර එක ඊ කෙල්ල වගේ ගෑන් ළමයා වගේ කියලා එතන ඌ අතාරලා දානවා. ඒ නිසා අර දරුවා නලවන්න බැරි තාත්තට බයින් එකම හොඳ නැහැ. මොකද ඒකට හේතුව පුංචි කාලේ ඌට බෝනික් එකක්වත් දුන්නේ නලවන්න. ඒ නිසා තමයි අපි මේවා අපේ ගෙවල් ඇතුළෙම කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ළමයි නලවන එකේදීම ගෑන් ළමයි හයියෙන් ඇඬුවොත් ගෑන් ළමයි හයියෙන් නලවන්න අඬන්න හොඳ නැහැ. එහෙම කියලා තමයි නලවන්නේ. පිරිමි ළමයි කයියෙන් ඇඬුවොත් කියනවා චණ්ඩිකමට චණ්ඩිය අඬනවා. එකම ඇඬීම ගෑන් ළමයා ඇඬුවාම රින විදියට බලනවා. පිරිමි ළමයා ඇඬුවාම ඒකට බලයක් එකතු කරනවා. අම්මෝ චණ්ඩිකම අරවා මේවා කියලා. එතකොට මේ නිසා දැන් මේ තියෙන මට්ටමේ ඉඳලම අපි බලන්න ඕනේ. පුංචි ළමයි පිරිමි ළමයි ගත්තොත් දඟයා ලොකුයි ඒ වගේ දේවල් තමයි කියන්නේ. පිරිමිලා ගෑන් ළමයිට කියන්නේ බබා හරි ලස්සනයි. ඊළඟට ඒ දෙන දේවල් බැලුවොත් එහෙම. ඉතින් මේ කාතන්දර නිසා තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේවා පුංචි කාලේ ඉඳලම අපි වෙනස් කිරීම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි තර්කානුකූල චින්තනය. දැන් තර්කානුකූල චින්තනය කියලා කියන්නේ දැන් ගෑන් ළමයිට තර්කානුකූල චින්තනය නැද්ද? මොකද තර්කානුකූල චින්තනය එන්නේ වෘෂණ කෝෂ වලින් නෙමෙයිනේ. තර්කානුකූල චින්තනය ඉන්නේ මොලේ ක්‍රියාකාරීත්වය කරනකොටගෙන. ඒතකොට මේ කාන්තාවන්ට මොලේ නැතුව නෙමෙයිනේ. නමුත් අපි මොකද කරන්නේ? යම් සීමා වීම් තියෙනවා. පුංචි කාලේ ඉඳලම එයාට තීරණ ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. පුංචි කාලේදී අම්මයි තාත්තයි තීරණ ගන්නවා. ටිකක් කල් යනකොට සහෝදරයෙක් තීරණ ගන්නවා. යාළුවලා ඉන්නකොට කොල්ලා තීරණය කරනවා. කසාද බැඳහම
සැමියා තීරණ ගන්නවා ජීවිතය අවසාන කාලේ ළමයි තීරණ ගන්නවා. ඉතින් මේ ළමයි මේ කාන්තාවට තීරණ ගන්න තියෙන අවස්ථාව ගත්තාම ඊටමත්ම අඩුයි. එතකොට මොකද වෙන්නේ? අර හැප්පිලා තීරණ අරගෙන පුරුදු නැති නිසා සමහරක් වෙලාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී යම් ගැටලු තියෙනවා විය හැකියි. නමුත් ඒව නිර්මාණය කරලාද සමාජය විසින් හදපු දේවල් නිසා මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බහුභූතය නිසා ඇතිවෙච්ච කාරණා. ඒ නිසා තමයි අපි පුංචි කාලේ ඉඳලම ඒ තීරණ ගන්න ක්‍රියාවලියට ගැහණු දරුවවත් පුළුවන් තරම් දාන්න ඕනේ ක්‍රීඩාවලට. ඒ වගේ දේවල් වලදී ඒවා තුලින් තමයි අපි හුඟක් වෙලාවට දෙන්නේ. ඊළඟට කරන ක්‍රීඩා ගත්තොත් එහෙම ගෑල් ළමයට පිරිමි ළමයට දෙනවා ඉනිමගක නගින්න, උඩක නගින්න, පොළව කොටන්න. හැබැයි ගෑල් ළමයට දෙන්නේ ඊට වඩා වෙනස් වූ ක්‍රියාකාරකම්. එතකොට මේ වගේ දේවල් නිසා අඩුම ගානේ ගෙදර තියෙන විදුලි බුබුලක් මාරු කරගන්නවත් උඩ නැගලා මේ කාන්තාවකට පුංචි කාලේ ඉඳලම ඒ පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. ගෙදර ලයිට් එක ගිහලාම පාරේ කවුරු හරි යන මිනිහෙක් කරකන් ඉන්න ඕනේ කතා කරලා අඳුරේ ඉන්නවා ලයිට් එක දාගන්න. ඉතින් ඒ ඔක්කොම අපි හදලා දීපුවා. අපි මේවා මේ පුරුෂාධිපත්‍ය සමාජය තුළ අපි ඇති කරන ලද ක්‍රියාවලියන්. ඉතින් ඒ නිසා තමයි අපි මේ ගැන අපි විග්‍රහ කර ගැනීම ඉතාමත් වැදගත් වෙන්නේ. ඊළඟ එක තමයි දැන් පිරිමියා ගැහණියට වඩා ස්වාධීන කියලා කියන අදහස ඇයි ඇතිලා තියෙන්නේ? ගැහණිදරුවෙකුට අපි ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. පිරිමි ළමයට පුළුවන්. පිරිමි ළමයෙකුට පුංචි කාලේ ඉඳන්ම ස්වාධීනව කටයුතු කරන්න එයාට ගෙදරින් එළියට යන්න තියෙන අවස්ථාවල් වැඩි. ගෙදර තීරණ ගන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට ගැහණු කෙනෙකුට මේ දෙන්නේ නැහැ මේ ස්වාධීනව කටයුතු කරන්න. ඒතර පුරුෂාධිපත්‍ය සමාජය තුළ ගැහණියෙකුට ස්වාධීනව කටයුතු කිරීමට ව්‍යංග තානමක් දාලා තියෙනවා. මේක තියෙනවා ගැහණිය දිසාපති වුණත්, ගැහණිය අමාත්‍යාංශ ලේකම්වරිය වුවත්, ගැහණියක් ව්‍යාපාරිකයෙක් වුවත් මේ ස්වාධීනව තීරණය කරගෙන යන්න එයාට බාධාව පමුණුන ඔය හුඟක් තැන්වල අන්තිමට කොහේ කෑක පිරිමියෙක් ඉන්නවා තීන්දුව ගන්න. හැබැයි ඒක එහෙම විය යුතු නැහැ. ඒක වැරදි. සම්පූර්ණයෙන් වැරදි. එම නිසා තමයි ඒ தත්වයට පත්වෙච්ච කාන්තාව වුණත් තමන් ස්වාධීනව තීරණ ගන්න මුලින් ඉඳලම ඒ රැකියාව පටන් ගත්ත දා ඉඳලවත් අඩුම ගානේ තීරණය ගන්න ඕනේ. ඒක ඉතාමත්ම උනන්දුවෙන් කැපකිරීමකින් කරන්න වෙනවා. මොකද පුංචි කාලේ ඉඳන්ම ඒ පුහුණුව ලැබිච්ච නැති නිසා. ඒතර පිරිමින්ට ඒක පුංචි කාලේ ඉඳන්ම එනවා. ඉතින් ඒ ආකාරයට මේ ගැහණුකම හා පිරිමිකම ගැන මේ සමාජයෙන් ඇති කරලා තියෙන తত্ত্বය වෙනස් කිරීමට අපි සියලු දෙනාම කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙන්න ඕනේ. එතකොට අපි සංවාදයට ලක් කරන්න පුළුවන් අපිට. හැඟීම් බර විය යුතු තැන්වලදී පිරිමින් හැඟීම් බර විය යුතු නැද්ද? අපි කල්පනා කරලා බලන්න පුළුවන්. අපි සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉඩ දෙන්න ඕනේ පිරිමින්ට හැඟීම් බර වෙන්න. අම්මා මලත් අඬන්න chance ගන්නෑ. මොකෙක් හරි බාප් එක්ක වෙලගෙන පුතා ඔළුව කෙලින් කරන් ඉන්න ඕනේ කියලා. ඊට සාපේක්ෂව ගෑල්ලම ඇඬුවේ නැත්තම් වෙන ප්‍රශ්නයක්. පුතා දුව අර බලන්නකො නේ අඬන්නේවත් නැහැ. ගෑනු ළමයෙක් වීම කන්න කොටගෙනම අඬන්න ඕනේ. පිරිමි ළමයෙක් වීම කන්න කොටගෙනම හිතට දුකක් ආවත් අම්මා ගැන අඬන්න chance එකක් නැහැ. ඌ මොකද කරන්නේ? ටිකක් කල් ගිහිල්ලා ඔක්කොම වැඩේ වුණාට පස්සේ අල්ලපු ගෙදර කොල්ලත් එක්ක ගිහිල්ලා බියර් එකක් බොනකොට තමයි අපේ අම්මා කියලා ඌට ඇඬෙන්නේ. ඒතකොට පිරිමින්ට අඬන්නත් අරකු කොම්පැනියට කීයක් හරි දෙන්න වෙලා මෙන්න මේ වගේ දුක්ඛිත තත්ත්වයකට පිරිමියාපත් වෙලා තියෙනවා. මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බහුභූතය කරන කොටගෙන. ඒ නිසා තමයි මේක වෙනස් කරන්න ගැහණිය මෙන්ම පිරිමියාද එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. එතකොට හැඟීම් බර විය යුතු තැන්වලදී පිරිමින් හැඟීම් බර විය යුතු නැද්ද? නැටුම් වාදනයේ ගායන විට පිරිමින්ට ලාලිත්‍ය අවශ්‍ය නැද්ද? අපි සමහරක් වෙලාවට කියනවා මේ ලාලිත්‍ය අවශ්‍ය ගැහණුන්ට විතරයි කියලා. නෑ. නැටුමක් ගායනයක් වාදනයක් ඕනම දෙයක් කරනකොට ඒ ලාලිත්‍ය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. පහත් වැඩ කරන්න පිරිමින් ලැජ්ජා විය යුතු නැද්ද? ගෑනුලම විතරද ලැජ්ජ වෙන්න ඕනේ? බලු වැඩ කරන්න. පිරිමි හොඳ නැද්ද? ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? උණුත් පවට බලු වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ. අපි ඒක පුංචි කාලේ ඉඳන්ම මේ පිරිමි ළමයින්ගේ ඔළුවේ හදන්න තියෙන දෙයක්. ඒ වගේම තමයි තම දරුවාගේ, බිරිඳගේ, හිත මිතුරකගේ දුකේදී පිරිමින් සංවේදී විය යුතු නැද්ද? අනිවාර්යයෙන්ම සංවේදී වීම කියන එකම අපේ මේ human relationship මානව සම්බන්ධතාවල ඉතා වැදගත් එකක්. අපි ඒවට වාරණයන් දාගෙන අවසාන වශයෙන් ඒවා සීමා කරගත්තාම විවිධ ආතතික තත්ත්වයන්ට අපි මුහුණ දෙනවා. ගෙදර වැඩ කිරීමේදී ගෙදර වැඩ උදව් කිරීම පිරිමින් නොකළ යුතුද? වහිනකොට අඩුම ගන්න රෙදි ටිකවත් ගන්න හිතෙන්නේ නැහැ. පිරිමින්ට ඒකට පිරිමියට බයින්නත් වැඩක් නැහැ. මොකද ඒකට උතුරු පුංචි කාලේ මම ඒකට පුරුදු කළේ නැහැ. එතකොට ගැහණු කෙනා තමයි ගෙදර ලිපත් කන්ට්‍රෝල් කරලා ළමයාත් වඩාගෙන ගිහලා රෙදි ටික අරගෙන වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය වෙනස් වීම පිළිබඳව ගැහණු හා පිරිමි දෙගොල්ලම එකට එකතු වෙලා
මේ සතුටු පවුල ශක්තිමත් සතුටු පවුලක් කියන සංකල්පය යටතේදී මේක කතා කරගන්න තියෙනවා. ඇයි පිරිමි දරුවන් ඉවසිලි විය යුතු නැද්ද? දරුවන්ට ළමුන්ට පියවරුන් ආදරයෙන් කතා කළ යුතු නැද්ද? කරුණාබර සෞම්‍ය පිරිමි පියෙකු දරුවන්ට හා බිරිඳට සම්පතක් නොවේද? කරුණාබර තාත්තා කෙනෙක්, සෙනෙහවන්ත තාත්තා කෙනෙක්, සෞම්‍ය තාත්තා කෙනෙක් ඉන්නවනම් බිරිඳටත් දරුවන්ටත් ඒක හරිම ලොකු සම්පතක්. එහෙමනම් අපි මේ ඉවසීම, හැඟීම් බර, ලාලිත්‍ය, ලැජ්ජා වීම, ගැහණුකම ලෙස වෙනම හැදිනිය යුතුයි කියලා අපි දැන් කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි පිරිමින්ගේ නොවිසීම හා සැඩපරුෂ බව සාධාරණීකරණයට ලක් කරනවානේ. ඒකත් පිරිමින්ටත් පාඩුවක්. ඉවසීම පිළිබඳව පිරිමි ළමයාට හා ගෑල් ළමයාට පවුල තුල මෙන්ම සමාජයෙන් උගන්වන්නේ පාඩම් දෙකක් කියලා අපි කතා කළා. එතකොට ඒක නිසා ඒක වෙනස් කරන්න ඕනේ අපි. හරි, ගැහැණු ළමයාටත් පිරිමි ළමයාටත් අපි එක සමාන ලෙස මේ සමානාත්මතාවය කියන්නේ ඔය වගේ දේවල්. හරි. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඉතින් වැදගත් දෙයක් තියෙනවා මේ ගැහැණුකම හා පිරිමිකමේ සිට මනුෂ්‍යත්වය කරා යෑම. එඩිතර වීම, හොඳ පෞරුෂය, නායකත්වයේ තීරණ ගැනීම ආදී ගුණාංග පිරිමිකම නෙමේ මනුස්සකම. එතකොට එසේම හැඟීම් බර වීම, කැපවීම, රදුරන්ට ආදරය කිරීම, සිව්මැලිවන්ත වීම ගැහැණුකම කියලා කියන්න එපා. ඒකත් මනුස්සකමේ උතුම් ගුණාංග. එම නිසා පුංචි කාලේ ඉඳලම අපි ඒවා වර්ධනය කිරීමට මේ සියලුම දෙනාට අපි එක වගේ උදව් කරන්න ඕනේ. එහෙම සමාජයක් ඇති කිරීම, එහෙම පවුලක් ඇති කිරීම කියන එක තමයි අපිට වෙන්නේ. ගැහැණු දරුවාට මෙන්ම පිරිමි දරුවාටද ප්‍රචණ්ඩ නොවි, නමුත් අසාධාරණයට එරෙවීමට, ප්‍රචණ්ඩ වෙන්නේ නැතුව අසාධාරණයට එරෙන්න ගැටලු සමතයකටපත් කිරීමට, තම අයිතිවාසිකම් රැක ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනැගීම, කොන්ද පණ ඇති පුද්ගලයෙක් බිහි කිරීමට ඒක උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා තමයි ගැහැණුකම හා පිරිමිකම අපි කුඩු බට්ටම් කරලා දෙකම, ගැහැණුකම තියාගෙන පිරිමිකම කුඩු බට්ටම් කිරීම විතරක් නෙමෙයි, ඒ දෙකම කුඩු බට්ටම් කළා මනුස්සකම ගොඩනැංවීම ගැන තමයි අපි මේ කතිකාවේ එන්නේ. කතිකාව අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම තමයි අපි මේකෙදි එකක් මතු කරන්න ඕනේ, මේ ස්ත්‍රීවාදය, එහෙම නැත්නම් ෆෙමිනිස්ට් මූව්මන්ට් කියලා එකක් තියෙනවා. ෆෙමිනිස්ට් මූව්මන්ට් කියලා කියන්නේ මේ ෆෙමිනිසම්, එහෙම නැත්නම් ෆෙමිනිනිටි කියන එකයි දෙකක්. මේ කාන්තාව අද තියෙන ස්වාධීන තත්වයට ගෙනාවේ මේ ලෝකයේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් වලින් කියන එක ගැන අපි ඔක්කොම පිළිගන්න ඕනේ. එතකොට මේ ෆෙමිනිස්ට් මූව්මන්ට් එක, හැබැයි ෆෙමිනිස්ට් මූව්මන්ට් එකක් ෆැමිනිනිටි තියාගන්න ඕනේ අපි. අපි ඊළඟ එකේදී කතා කරනවා මේ එක්ස්ටෙන්ඩඩ් ෆෙමිනිනිටි, එක්ස්ටෙන්ඩඩ් මැස්කියුනිටි කියලා මාතෘකාවක්. අපි ඒක ඊළඟ එකේදී අපි පුළුල්ව සාකච්ඡා කරනවා. ඒකෙන් තමයි මේ සම්පූර්ණ අර්බුදය වෙලා තියෙන්නේ. ඒක අපි ඊළඟ එකේදී සාකච්ඡා කරමු. ඉතින් එම නිසා තමයි අපි මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය දිය කරලා යවමින් ඒක ස්ථාපිත නොවන විදිහේ වැඩපිළිවෙලකට අපි කටයුතු කරන්න ඕනේ. එතකොට අපේ සමාජය තුල, අපේ රැස්වීම තුල, ඒක මරණාධාර සමිතිය රැස්වීම වෙන්න පුළුවන්, ගමේ කාන්තාවන්ගේ රැස්වීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තරුණ සමාජයක, යෞවන සමාජයක රැස්වීමක් වෙන්න පුළුවන්. ඒකෙදි මේ පිරිමිකම හා ගැහැණුකම ගොඩනැගෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා බලලා අපි උදාහරණ කීපයක්ම ගත්තා. ඒක නියුට්‍රල් කරන්න, ඒක ශුන්‍ය කරන්න අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ කියන එක ගැන සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. ඒතකොට අපේ අද මේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ඇති වෙන්නේ කොහොමද කියලා හොයලා බලලා ඒ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ශුන්‍ය කරන්නේ කොහොමද කියන එක ගැන. එතන තමයි හොඳම තැන. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයක් නැහැ. gender free, genderless, right? එතකොට ඒ තැනට මනස හදා ගැනීම, ඒකට masculinity අපි අභියෝග කරනවා, පිරිමිකමත් අභියෝග කරනවා, ෆෙමිනිනිටිත් අභියෝග කරනවා, ගැහණුකමත් අභියෝග කරලා මනුෂ්‍යත්වයේ කියන එක ප්‍රොමෝට් කරලා ඉදිරිපත් කරලා එනවා. හැම ආගමික ශාස්ත්‍රවරයාම බොහෝ දුරට මේ කාරණා ගැන සාකච්ඡා කරලා තිනවා. දැන් බුදුදහමේ හැටියට නම් කෙනෙක් සෝවාන් සකෘදාන් කියන මාර්ගයේ යනකොට මෙයාගේ පිරිමිකම හා ගැහණුකම තියෙන බහුභූතය අයින් කරනවා. මාන චෛතසිකය, මානය අයින් වෙනවා. ඒ මානය අයින් කරන්න කියලා තියෙනවා. හැබැයි ඒකෙදි නමුත් ඉති රූප, පුරුෂ රූප කියලා කොටසක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේල් ෆීමේල්. ඒක ඇත්ත. ඒක සත්‍යයක්. අපි ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මේ හදලා තියෙන පිරිමි බව හා පිරිමි කම හා ගැහණු කම කියන බහුභූතය තමයි අපි අයින් කරගෙන අපි ඒක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට
දැන් මේ පවුල තුල මව හා පියා දක්වන භූමිකා නිරීක්ෂණය කරනවානේ ළමයි. එතකොට ඒ තුලින් මොකද වෙන්නේ? ළමයි යමක් ඉගෙන ගන්නවා. මේ ළමයි නිරීක්ෂණය කරලානේ මොකක් දේවල් ඉගෙන ගන්න. එතකොට පියා නිවසේ සාමාන්‍ය වැඩ කටයුතු වල දායක නොවෙනවා නම්, සැරපරුෂ වෙනවා නම්, දඩබ්බර ලෙස ඇසිරෙනවා නම්, බලය යොදා ගැටලු විසඳනවා නම්, දරුවනුත් මේ රටාව ඉගෙන ගන්නවා. මේ ආකාරයට මවගේ භූමිකාව අනුව ගැහැණු දරුවන් ගැහැණියෙක් නම් හැසිරෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලාත් අදහසක් ඇති කර ගන්නවා. ගැහැණු දරුවන්ට දීමට පැනීමට උඩ පැනීමට නොහොබිනා ක්‍රියාවක් ලෙස දැක්කොත් එහෙම කාර්යය මොකද වෙන්නේ? ඔවුන්ගේ කුසලතා වර්ධනය සීමා වෙනවා. ඒ වගේම තමයි පිරිමි දරුවන්ගේ දඟකාර, හැඩිදැඩි, දඩබ්බර, ශක්තිමත් අය ලෙස ස්වාභාවිකවම සැලකීමෙන් මොකද වෙන්නේ? ඔවුන් තුල ඒ ගතිගුණ වර්ධනය. අද උනත් බලන්නකො දැන් මාළු කෑල්ලක් බෙදනකොට අම්මා මාළු කෑලි බෙදනකොට දුවටයි පුතාටයි ලොකු මාළු කෑල්ල හැමදාම බෙදන්නේ කාටද සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් කොල්ලට හරිනම් දෙන්න ඕනේ කෙල්ලට මොකද එයා තමයි ඉස්සෙල්ලාම දරුවෙක් ලැබීමට මව් කුස සූදානම් කරගෙන ශාරීරික සූදානම් කරගෙන පෝෂණයෙන් ඉදිරියට යා යුත්තේ නමුත් අපි දන්නේම නැතුව මේ වගේ දේවල් වලින් මේ සීමා කිරීම සිදු කරනවා එතකොට ගැහණු දරුවන්ට පවුල ඇතුළේ වුණත් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථාව ඉතාමත්ම සීමිතයි කණ්ඩායමකත් එහෙමයි රැස්වීමකත් එහෙමයි පිරිමි තමයි පැන තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න හුඟක් තැන්වලදී ගැහණු තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ලැබෙන්නේ නැහැ ගමේ මරණාධාර සමිතියේ සිට අනිකුත් සමිති ළමා සමාජ දක්වා gedara භූමිකාවෙත් අපිට දකින්න ලැබෙන දේවල් එතකොට අපි කාන්තාවන්ගෙත් අදහස් මොකද්ද කියලා අහන්න මුලදී ඉඩකඩ සපයන්න ඕනේ ඒකට සීමා සපයන්නේ නැහැ ඒක බලය යොදලා පරාජය කළ යුතු නැහැ ඒකට අපි ඉඩ දෙන්න ඕනේ ඒ වගේම තමයි කාන්තාවන්ටත් මේ තාක්ෂණික දේවල් තාක්ෂණික දැනුම විදුලි උපකරණ නඩත්තුව අලුත් වැඩියාව වගේ දේවල් ගැන කුසලතාවයේ වර්ධනය කරන අවස්ථාවන් වැඩි කරන්න ඕනේ. ඒ වගේම තමයි පිරිමින්ටත් උයන්න, සියුම් වැඩ කරන්න, gedara දොර අස් කරන්න, ඒ වගේ දේවල් වලට පුහුණුව ලබා දීම කියන එකත් ඒ වගේම ඊටමත්ම වැදගත් වෙනවා. එතකොට මේ සාකච්ඡාව තුළ අපිට කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ගොඩනැගෙන ආකාරය අපි තවදුරටත් සාකච්ඡා කරමින් ඒක බැහැර කිරීමට ඒ ඉගෙනුම බැහැර කරන්න කොහොමද අපිට මේ බහුභූතයක් ඉගෙනුවා මේ උගන්වපු බහුභූතයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන සාකච්ඡාව පවුල ඇතුලේ යන්න ඕනේ හැබැයි ඒක ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ තමන්ගෙන් change within තමන් තුළ ඇති වෙන වෙනස අංක 1. ඒතර තමන් තුළ මේ වෙනස ඇති කරගත්තාම අපිට ඊට පස්සේ ඒක අනිත් ඒවාටත් දාගෙන ඉස්සරහට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අර ළමයින්ට සෙල්ලම් බඩු දෙනකොට උනත් ඔය වර්ග දෙකක සෙල්ලම් බඩු දෙන්නේ නැතුව එකම જાතියේ සෙල්ලම් බඩු මම දවසක් යනකොට රාජ්‍ය දෙපාර්තමේන්තුවක මම හිටියා අධ්‍යක්ෂක ජනරාල් හැටියට රාජ්‍ය නෝන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ ඔය සෙත් සිරිපායේ කොළඹ මගේ සිරිතක් තියෙනවා මේ අනිත් රාජ්‍ය ආයතන වලටත් ගිහිල්ලා ඉතින් හොයලා බලනවා අහනවා එක ආයතනයකට ගියාම එතන මේ ළමයින්ට තෑගි දෙන්න තෑගි වගේක් අරගෙන දෙකකට බෙදලා මම ගියා මොකද මේ දෙකක් නෑ මේ පිරිමි ළමයින්ට මේ ගෑනු ළමයින්ට මම රාජ්‍ය ආයතනයේ හිටපු ඉදී මම ඒ පාරේ ඒගොල්ලන්ට පොඩි ලෙක්චර් එකක් දීලා කිව්වා මේකෙන් ලොකු සමාජ හානියක් සිදු වෙනවා කරුණාකරලා පිරිමි ළමයින්ටත් බෝනික්ක දෙන්න ගෑල් ළමයින්ටත් කාර් එකක් දෙන්න අනිත් ඒවාත් දෙන්න ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ ගැන තීරණය ගත්ත. එතකොට අපි අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේ සෙල්ලම් කරන්න දෙන දේවල් වල ඉඳලා මේක වෙනස් වෙනවා. ක්‍රීඩා කිරීමේදී වුණත් එහෙමයි. පොත්පත් කියවනකොට පොත්පත් වල වැරදි ඉගෙනුම් තියෙන හැම පොතකම තියෙන කතාව මොකද්ද? හිරකල්ලා ඉන්න කුමාරිව බේරගන්න එන කුමාරයා වීර වික්‍රමයෙන් යුක්ත පිරිමියා එනවා කතාවේ. කිසිම හේක කොල්ලව හිරකල්ලා තියෙනවා ගෑණි ඇවිල්ලා කෙල්ල ඇවිල්ලා මේ මොනව බේර ගන්න කතාවක් ලියන්නේ නැහැ. ඉතින් අදවත් අපි කියනවා මේ ඕනතරම් මේ කාන්තා ලේඛිකාවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා මේ තමන් රාජකුමාරිකාවක් බේර ගන්න ඉන්නේ වීර රාජකුමාරයාගේ කතාව වගේම රාජකුමාරයාව බේර ගන්න එන වීර රාජකුමාරිකාවගේ කතාවත් ලියන්න කියලා. ඒතර ඒවා තුලින් තමයි මේ පිළිබඳව වඩා හොඳ අධ්‍යාපනයක් සමාජයට ලැබෙන්නේ. ඒකෙන් වඩා මේ බොහොම ප්‍රබල වැදගත් තියෙනවා. දැන් බලන්න අකුරු ලිවීම ගන්නකො. අකුරු ලිවීම ගත්තොත් ගෑන් ළමයි නිකන් මුතුකට වගේ රවුම් අකුරු ලියන්න ඕනේ. කොල්ල ඌට පුළුවන් ඕන කැත අකුරක් ගහලා පැත්තකට නිකන් ඉන්න. ඒතර කීක සාධාරණ නිකන් කොල්ලන්ගේ ඉතින් අකුරු කැතයිනේ. නෑ. එතකොට කොල්ලොන්ව පාලනය කරන්න අමාරුනේ. එහෙම කියන්න යන්න එපා. රයිට්. කොල්ලා වුවත් ලස්සනට පිළිවෙලට අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනේ.
කොල්ලා වුණත් පිරිසිදුව ඉන්න ඕනේ. දැන් කෑල්ලම ඉන්න ඕනේ හොඳට නාලා පිරිසිදුව පවුර දාලා පියවරු දාලා ඉන්න ඕනේ. කොල්ල උඩ නාන්න නැතුව ඉන්න පුළුවන්, එක සරමැදන් ඉන්න පුළුවන්, ෂර්ට් එක නැතුව ඉන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා. නමුත් ඒ ඔක්කොම වැරදි. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ පිරිමි ගෑල්ලමයිටත් ඇඳුම් නැතුව ඉන්න කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ අර පිරිමි ළමයාත් යම් යම් සීමාවල් සමාජය තුළ තියෙන යම් යම් දේවල් පිළිබඳ පිරිසිදුවට ඉන්න, ඊට අමතරව ඔළුව පීරලා ඉන්න, ලස්සනට ඉන්න, ඒ වගේ දේවල් පවා ඔවුන්ට දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් අවබෝධය ලබා දෙන එක ඉතාමත්ම යනවා. දැන් අපි බලමුකෝ ටෙලිනාට්‍ය ටික. දැන් අද ඉඳලා ටෙලිනාට්‍ය බලනකොට ඔය ටෙලිනාට්‍ය වල කතාව බලන්නකො මොකද්ද කියලා. හුඟක් වෙලාවට මේ තියෙන ටෙලිනාට්‍ය වල මොකක්ද තියෙන්නේ? බලය යොදමින් කටයුතු කරන පියවරු, සහෝදරයින්, දේශපාලනඥයින්, බෙන්වතුන්. උන් තමයි බලය පාවිච්චි කරන්නේ. පුරුෂාධිපත්‍යයට යටත් වූ බිරියන්, සහෝදරියන්, පෙම්වතියන්, කාන්තාවන් බොහොම අමාරුවෙන් ඔය එක අධ්‍යක්ෂකවරයෙක් දෙන්නෙක් මේ කාන්තාව කොහොම හරි ගේනවා, අන්තිමට දාලා වැරදි පැත්තකට දානවා. මොකද ඌව පිරිමියා කරනවා. ඒක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. කෙල්ලව පිරිමියා කරන එක, කෙල්ලව කොල්ලා කරන එක නෙමෙයි කියන්නේ. කරුණාකරලා මතක තියාගන්න අපි මේ සාකච්ඡා කරන්නේ කෙල්ලව කොල්ලා කරන්න හා කොල්ලව කෙල්ල කරන්න එහෙම නෙමෙයි. ගැහණුකම හා පිරිමිකම කියන එක දිය කරලා මනුෂ්‍යත්වයේ මතු කරලා ගැනීම තමයි මේකේ සමස්ත තේමාව තියලා තියෙන්නේ. ඒ නිසා තමයි අද ලංකාවේ මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යාපනයේ විශාල දෝෂ ගණනාවක් තියෙනවා. ඒ මොකද්ද? ගැහණියව පිරිමියා බවට තල්ලු කරන්න හදනවා. ඒක තුලින් මොකද වෙන්නේ? අවසාන වශයෙන් තවදුරටත් නොදැනීම ව්‍යංග ලෙස මේ පිරිමිකම කියන එක, එහෙම නැත්නම් මේ මැස්කියුලිටි කියන එක ස්ථාපිත වෙනවා. ඊට වඩා බොහොම පුළුල් දෘෂ්ටි කෝණයකින් බලලා පිරිමිකමයි ගැහණුකමයි දෙකම ලෙහලා දාලා, එහෙම නැත්නම් දිය කරලා මේ මනුස්සකම ගොඩනැගීම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට පුරුෂාධිපත්‍යයට අරතු බීලා මධ්‍යසාර භාවිතයේ අනිසි ඇසිරීම සාධාරණ කරන ආකාරය, කාන්තාවන්ට සිවුම අවමානය කරන ඇනුම්පද, මේ නාට්‍යවල බයිට් කරනවා, ගැහණුන්ව බයිට් කරන කතා ඔය හරියට තියෙනවා මේ චැට් ෂෝ වල. ඊට පස්සේ ඔය රේඩියෝ එක දාගෙන යනකොට බස් එකේ හරි කාර් එකේ හරි උන්ගේ කතා අහගෙන බැලුවොත් එහෙම අර ඉන්න කෙල්ලව බයිට් කරනවා. ඊ කෙල්ලත් ඊගාලිනා hina වෙලා බයිට් වෙච්ච භාවය පෙන්නලා ඉතින් දැන් හරි ආසයි, හරි ලොකුවට යනවා වැඩි. හැබැයි දන්නේම නැතුව වැරදි සමාජ පද්ධතියකට සමාජයට වැරදි පාඩමක් උගන්වනවා. ඒ වගේම තමයි ප්‍රචණ්ඩත්වයට යොමු වෙච්ච පිරිමි චරිත, කාන්තාවන්ට හරි හිංසනය, කුඩා දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඉගෙනුම් අනුකූල ක්‍රියාකාරකම් වගේ දේවල්. ඒ කියන්නේ කෑල්ලමයව එක විදියකට හදන්න, පිරිමි ළමයව තව විදියකට හදන්න ඔය ටෙලිනාට්‍ය වල ඕන තරම් කතන්දර තියෙනවා. අදින් නම් බලන්න. නව කතාවේ බලන්න, කෙටි කතාවේ බලන්න, සින්දුවේ බලන්න. හරිද? ඊට අමතරව මේ චිත්‍රපටියේ බලන්න. ඕවයින් පවා මේක ස්ථාපිත කරනවා. එතකොට මේ ජනමාධ්‍ය තුලිනුත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනකොටම මේවා විමසලා බලලා අපි ඒවා ශුන්‍යකරන්න අපි කල්පනා කරලා ක්‍රියාත්මක වීම ඉතාමත්ම වැදගත්. එතකොට අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්න යනවා හෙජමුනික පුරුෂාධිපත්‍ය අවබෝධ. හෙජමුනික පුරුෂාධිපත්‍ය, හෙජමුනික් මැස්කියුනිටි. සාමාන්‍ය අපි කියන්නේ එහෙමයි. මේ බලය කේන්ද්‍ර කරගත්ත, වැරදි ලෙස ව්‍යාජ ලෙස බලය කේන්ද්‍ර කරගත්ත මැස්කියුනිටි නැත්නම් පුරුෂාධිපත්‍ය කියන එක තමයි අපි චැලෙන්ජ් කරන්න ඕනේ. මේ පුරුල්ල ගත්තොත් එම සමාජය තුළ කාන්තාවන් හා පිරිමි අතර බල සම්බන්ධතාවයේදී පිරිමි අධිපතිවාදයක් හෙවත් පිරිමින්ට වැඩි බලයක් හිමිවීම මගින් කාන්තාව බලහීන කිරීමේ තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා හෙජමුනික පුරුෂාධිපත්‍ය කියලා. එනම් පිරිමින්ගේ ලෝකයේ තුල කාන්තාව යම් ආකාරයකට පීඩාවකට පත් වෙලා තියෙනවා. මෙලෙසම කාන්තාව දෙවිනිදාන්ට අතවැසි තැනට හෝ යටහත් තත්ත්වයට පත්වීම කාන්තාවට අසාධාරණයක් වන අතර සමස්තයක් ලෙස ගත් කල ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම පාඩුවක් වෙනවා කියලා අපි බොහොම පැහැදිලිවම අවබෝධ කරගත්තා. එම නිසා තමයි අපි සියලු දෙනාම මේ හෙජමුනික පුරුෂාධිපත්‍ය කියන එකට අභියෝග කරන්න ඕනේ. මේක අපේ දරුවන්ගේ ජීවිතයට බලපාන කාරණයක්. right? මේක හිතන්න එපා මේ බටහිරෙන් ආව මේ කතා කරන එකක්වත් බටහිරෙන් ආපු කාරණා නෙමෙයි. මේ අපේ ගම්මාන දිහා බලලා, අපේ ගම දිහා බලලා, අපේ පිරිමි දිහා බලලා, අපේ ගෑනු දිහා බලලා. මම යවුන සමාජ ව්‍යාපාරයේ අතීතේ ඉඳන්ම හිටියා. 1983 ඉඳලම. දැන් කොහොමද මේ යවුන සමාජ ව්‍යාපාරයේ කාන්තාව, ගෑනු ළමයි හා පිරිමි ළමයි ඉදිරියට ආවේ කියන එක අපි දැක්කා. මේ පාඩු කොච්චරනම් අපි අවබෝධ කරගෙන තියෙනවද? ඒ නිසා දැන් මේවා පිළිබඳව අපි කල්පනා කරලා බලලා ඒකට අපි
අවශ්‍ය තොරතුරු අවශ්‍ය දේ දන්න ඕනේ. මේ කාන්තාව දෙවෙනි තැනට හෝ අතවැසි තැනටපත් වීම ඉඳලා සම තැනට නැත්තම් ඒ තිබිය යුතු තැනට ගේන එක ගැන අපි ගැහැණු පිරිමි දෙගොල්ලොම එකතු වෙලා වැඩ කළ යුතුයි. මොකද පිරිමින්ටත් කියලා කියන අපි කපැත්තකින් ගත්තොත් මේ හෙජමුනික පුරුෂාධිපත්‍ය නිසා පිරිමින්ට වෙච්ච හානිය අපි ඊළඟ එකේදී සාකච්ඡා කරනවා. ඒක ඊටාත්ම කල්පනා කරන්න ඕන කාරණයක්. ඊට අමතරව අපේ දියණියන්ට හා බිරින්දෑවරුන්ට සහෝදරියන්ට සිදුවන හානිය පිළිබඳවත් ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳවත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ කාන්තාවන්ගේ දුක් පීඩා తত্ত্বය කායික විද්‍යාත්මක තත්ත්වයක්ම නෙමෙයි කාන්තාවගේ. ඒක ඇවිල්ලා මේ ඉගෙනුම නිසා ඇති වෙන දෙයක් තමයි. ඒක නිසා තමයි මේ පුරුෂාධිපත්‍ය කියන එක ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒකෙන් කාන්තාවට අසාධාරණය, වෙන්කොට සැලකීම, අවමානය, පාලනයකට ලක්වීම, සූරාකෑමකට ලක්වීම, පීඩාවකට හෝ හිංසනයකට පාත්‍ර වීමකට තියෙන ඉඩකඩ වැඩි වෙලා තියෙනවා. අන්නේ తত্ত্বය තුල අපි සමානාත්මතාවය හා ඒ දුකින් නිදහස් වීම පිළිබඳව වැඩ කිරීමට ගැහැණු පිරිමි දෙගොල්ලම එකට එකතු වෙලා බලන්න ඕනේ. එතකොට මේ සූරාකෑමෙන් මෙම අසාධාරණයෙන් පවුල තුල වැඩපොළේදී පුළුල් සමාජය තුල මේක වෙන්න පුළුවන්. පවුල ඇතුළත් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව පුරුෂාධිපත්‍යයන්ගේ පැවැත්ම ගැන තර්ක කළ හැකි වුවත් එය සමාජ අදාතයක් තේරුම්ගෙන රයිට් පීතෘ මූලික භාවයේ තියෙන නෙගටිව් එක ඒකේ තියෙන ගැටලු මොකද්ද කියන එක ගැන අපි අවබෝධ කරගෙන අපි ඉස්සරහට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. අද වුණත් අපේ පවුලේ ළමයි කී දෙනෙක් ඉන්න ඕනේද? ඒ වගේ හුඟක් වෙලාවට තීරණ කරගන්න පිරිමි. දේපල පිළිබඳව තීරණ ගන්නකොට හුඟක් වෙලාවට ගැහැණු නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තාත්තලා අපි දැකලා තියෙනවා තමන්ගේ දේපල ලියනවා තමන්ගේ පුතාට මගේ තමන්ගේ ජීවිත භුක්තිය තියෙනවා. හැබැයි බිරිඳගේ ජීවිත භුක්තිය නැහැ. අර තාත්තා මරුණාම මොකද වෙන්නේ? අර දේපල පුතාට යනවා. දැන් පුතාව පාලනය කරන තව කාන්තාවකුත් ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ටිකක් කල් ගියාම මේ ගේ හදන්න උපකාරී කරපු බිරිඳ දැන් මහලුයි අන්තිමට ඒකට යාට අයිතියක් නැතිකම නිසා සමහර අවස්ථාවලදී එයාව ගෙයින් එළියට යනවා. එම නිසා තමයි මේ ලංකාවේ කවුරු හරි තාත්තා කෙනෙක් කවුරු හරි පිරිමියෙක් දේපලක් තමන්ගේ ළමයින්ට පවරනවා නම් අනිවාර්යයෙන්ම තම බිරිඳගේ ජීවිත භුක්තියක් තියලා ඒක පවරීම කියන එක ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිතරම මතක් කරන්න ඕනේ. නීතිඥයෝ හැටියට හුඟක් නීතිඥයෝ ඒක මතක් කරලා දෙනවා. මම දැකලා තියෙනවා. ඒ ගැන කල්පනා කරනවා. ඉතින් එව නිසා ඒ ජීවිත භුක්තිය තබා ගැනීමත් මේ වයේ ඉතාමත්ම වැදගත්. කාන්තාව සම්පූර්ණයෙන්ම බලරහිත බව කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. කාන්තාව සම්පූර්ණයෙන් බලරහිත වෙලා තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. හිටපු ගමන් රටක ඔන්න දැන් මේ අවස්ථාව ගත්තත් ලංකාවේ කාන්තාවක් තමයි අගමැතිනියේ ඉන්නේ. ඒතකොට ඒක ඉතා හොඳ එකක්. වැදගත්. හැබැයි ඒවා අහඹු ලෙස සිදුවෙන සිදුවීම් හැටියට තමයි අපිට දකින්න පුළුවන්. එහෙම නෙමෙයි. හැම අවස්ථාවකදීම කාන්තාවට. නමුත් හුඟක් වෙලාවට මේ කාන්තාව ඉන්නේ එක්ක මිනිසයා මැරුණාම එහෙම නැත්නම් ඒ වගේ තැන්වල පියා මැරුණාම දුව එනවා. එක්ක මිනිසයා මැරුණාම සැමියා එනවා. හැබැයි මේ දැන් ඉන්න කාන්තාව අපේ අගමැතිතුමිය එහෙම නෙමෙයි. එතුමිය යම්කිසි සටනක් කරලා ඒ සටන තුලින් ඒ தත්ත්වයට ආපු කෙනෙක්. එතුමියට සුබ පතන්න ඕනේ. ඒ වගේ අය තව දසදහස් ගාණක් මේ ලංකාවේ බිහිවීම කියන එක අපිට ග්‍රාමීය මට්ටමින් මේ කාන්තා ප්‍රබෝධය ඇතිවීමට ඒ වගේම තමයි මේ සිරිසුපුරු සමාජ භාවය වෙනස් කරලා මේ රටේ කාන්තාව වගේම පිරිමියාටත් වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරලීමට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එම නිසා තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ අභියෝගයට ලක් කරමින් කාන්තාවන්ට සමසාධාරණත්වය ඉෂ්ට වෙන පරිදි පිරිමියාගේ ජීවිතයත් සපවත් කරන රාමුවක් අපිට හදාගත යුතු වෙනවා. ඒකේ පළවෙනිම අවස්ථාව තමයි දැනට මේක පිළිබඳව තියෙන මේ අවස්ථාව හානිය තේරුම් අරගෙන අපි ඉස්සරහට යන එක අපි වඩාත් සාකච්ඡා කරනවා. අපි ඊළඟ එකේදී එනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟ සාකච්ඡාවට එනකොට කාන්තාවන්ගේ ඇතැම් අවශ්‍යතා තියෙන පුරුෂයන්ගේ අවශ්‍යතාවයන්ට වඩා වෙනස්. මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා. පිරිමින් සමග ඇති වී සම්බන්ධතාවවලදී කාන්තාවන් බොහෝ විටම අවාසි සිදුවෙනවා තියලා තියෙනවා. අපි ඒක කොහොමද වෙලා තියෙන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න එක වටිනවා. සමාජ සංවර්ධනය කියන්නේ පුරුෂයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ සංවර්ධනය කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි විවිධ හේතු නිසා ස්ත්‍රීන්ගේ සම්පත් වලට තියෙන ප්‍රවේශය රිසෝසස් සම්පත් වලට ඉඩම් කඩම් මුදල් වලට තියෙන ප්‍රවේශය සීමා වෙලා තියෙනවා. ඒකෙන් විශාල පාඩු සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට සමසාධාරණත්වය ඉෂ්ට වීමට
බද කාන්තා සංවර්ධනය ඉතාම වැදගත් අංගයක්. අපි මේ කාරණා ගැනත් ඔළුවේ තියාගෙන අපි ඊළඟ සාකච්ඡාවට එමු. එතකන් මේ අපේ ගෙවල් වල ප්‍රථමයෙන්ම තමන් වෙනස් වීම change within මම කල්පනා කරලා මගේ ඔළුවේ මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ශුන්‍ය කරමින් ගිහිල්ලා ජෙන්ඩර් ෆ්‍රී පුද්ගලයෙක් ජෙන්ඩර්ලස් පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ බහුභූතයෙන් නිදහස් වෙච්ච හරියට නිකන් මධ්‍යසාරයෙන් මද්ද්‍රව්‍යයෙන් නිදහස් වෙනවා වගේ මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංකල්පයෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන එක ඊටම වැදගත්. ඒක ඉස්සෙල්ලාම Taman තුල සිදුවෙන එකක්. කාටවත් බලපෑම් කරන්නේ නැතුව මට මගේ ඔළුවෙන් කරන්න. ඊට පස්සේ අපි බැදියක් වීම වෙලා අපේ දරුවන්ට පවුල ඇතුලේ මේක වෙනස් කිරීමටත් ඊට වඩා පුරුල් ලෙස සමාජය තුල මේ වෙනස ඇති කිරීමටත් අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. ඔබට මේ පොත අවශ්‍ය නම් මේ යටට ඔබගේ WhatsApp නම්බරය දැම්මොත් අපි ඒක දාන්නම්. එහෙම නැත්නම් අපිට ලියලා එවන්න note 7737866788 කියන අංකයට WhatsApp කරොත් මම මේ පොත ඕනම කෙනෙකුට දාන පිටු 100ක 150 120ක විතර තියෙන පොතක්. අපි මේකත් ආශ්‍රිතව මේ සාකච්ඡාව කරගෙන ගියොත් වැදගත් කියලා මම හිතනවා. ඉතින් නැවත වරක් මේකේ දෙවෙනි කොටසින් අපි මේ බලාපොරොත්තු වෙන මම අවසන් වෙනවා. සියලු දෙනාටම ස්තුතියි මේ සවන් දීම පිළිබඳව.